කපුරු සමගින් පිනිදිය නොමද සොඳින් කලල් කරමින් සුවඳ මුව මද නිතින් හිම ඉස ඉසලුහු නොවැව්වද තමන් නුගුණ නොහරි එම වැනි දුදාන සඳුන් කපුරු හා කස්තුරි සුවඳ පිනිදිය ඒ සියල්ල මිශ්‍ර කළා. ඒකට හිමදියක් දාලා වැව්වත් ලූණු වල තිබෙන්නා වූ ඒ දුර්ගන්ධය නැති නොවන්නාසේ දුදනාට කොයිතරම් යහපත කරත් අසත්පුරුෂ හදවත්වල සුවඳක් නම් හමන්නේ කියන කාරණාවයි මේ සුභාෂිතේ සඳහන් වෙන්නේ. රජෙක් උනත් ගිලන් වුණොත් හිතනවාට සැකයක් නැහැ. නිරෝගීකම හැර සැපයක් ලෝයේ කොයින්දා කියලා. නිරෝගීකම තමයි අද බිහිදොරින් නිවන් දොරට අපේ මාතෘකාව. අපි නිරෝගීකම පෝෂණය පිළිබඳව උරුමය පිළිබඳව අද වැඩසටහනින් වැඩි වශයෙන් කතා බහ කරන්නේ අපේ සූදානම. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමාව ආරම්භයේදීම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි අද අපේ වැඩසටහනට විශේෂ සම්බන්ධදායකයෙක් සහභාගී වෙනවා. ඔබට ඊ타මත්ම හුරු පුරුදු ඔබට ඊ타මත්ම ලෙන්ගතු චරිතයක්. අපේ රටේ සිටින දේශීය වෛද්‍ය විශේෂඥ දේශීය වෛද්‍යවරයෙක් අද අපේ සහභාගී වෙනවා. නන්ද විජේරත්න අපේ ඇදුරුතුමාව ආදරෙන් ගෞරවයෙන් අද වැඩසටහනට පිළිගන්නවා. හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ආචාර්යවරයෙක් බොහොම තනතුරු තානාන්තර ආචාර්ය උපාධි බොහොමයක් තිබෙනවා. මේ සියල්ලටම කියනට වඩා එතුමා කිව්වා විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න කිව්වහම එය එපමණකින් සෑයමකට පත්වන ඒ ප්‍රමාණවත් කියලා. ඒ නිසා අපි වැඩි දුරටත් අටුවා ටීකා ටිප්පණි කියන්නේ එතුමා පිළිබඳව ලෝවක් හඳුන්වනවා. විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න කියන නාමය මුළු මහත් ලෝකයාගේ ජනාදරයට පත් වෙච්ච නාමයක්. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු උපසභාපති සංගීත විශාරද දේශීය වෛද්‍ය අමිල විජේරත්න සහෝදරයාවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමනි බොහෝ වෙලාවට අපි පෝෂණය ගැන අපි වැඩි වශයෙන් අද දවසේ කතා බහ කර යුතු කාලයක අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය පෝෂණය කියන කාරණා අද ජාතියක් හැටියට බොහෝ තීරණාත්මක කාරණා බවට පත් වෙලා. කොහොමද අද ඔබතුමා වැඩසටහනට ප්‍රවේශයක් පෝරිකාවක් ආරම්භයේදීම ලබා දෙන්නේ? මම පළමුව අපේ විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න මහත්මයා අයෝහන් අතම ඔබතුමා ගැන මට යමක් කිව්වොත් ඔබතුමා මේ විහිදවරට අලුත් පුද්ගලයෙක් නෙවෙයි. පෙර ඉඳන් අවුරුදු ගානක ඉඳන් මට ඇවිල්ලා මේ වැඩසටහන පෝෂණය සම්බන්ධ ඒ වගේම බෝවන බෝ නොවන රෝග ඒවා වැළකෙන හැටි ආදී වශයෙන් කරුණු ගණනාවක් හෘද රෝග වශයෙන් අද කරුණ ඉදිරිපත් කරපු විශේෂ ඇත්තම නමක් තියෙන පුද්ගලයෙක්. ඉතින් මගේ ගෞරවය ඔබතුමාට විශේෂයෙන් තියෙනවා. ඒ වගේම අපිව මේ යහමඟට යවපු පුද්ගලයෙක් හැටියටත් විශේෂයෙන් අපේ අමිල විජේරත්න පුතුණිය අවසරයි. ඉතින් මේ ඔබතුමා තමයි ඉතින් ඊළඟට අපේ මෙහි නායකත්වයෙන් බාර ගන්න ඕන ඉස්සරහට නේද මැතිතුමා? අනිවාර්යයෙන්. උපසභාපතිවරයා. ඔව්. ඉතින් කොයි දෙයකට කාලයක් තියෙනවද නේද? මේ කාලේ යනකොට ડોක්ටර් අපි අයින් වෙන්න එපා නේ. ඔව්. නැත්නම් විශ්යෙන් කොහොමද අපි අයින් කරනවනේ. ඉතින් ස්ලැබ් එක සවිමත් වෙනකොට සැටලීම වැඩ නැහැ කියලාද? එහෙමත් නෙමෙයි. ඉතින් මේක සමහර විට ඔබතුමා කිව්ව එකත් හරි. ඒ වුණාට ඉතින් අර කාලෙන් කාලෙට ඉතින් අපි ලොකු ජයග්‍රහණයක් කරන්නේ අපි ශක්තිමත් කරොත් නේ. මොකද කොයි දේවත් මේ එක්කෙනෙක් නැතුණාට පස්සේ ඒකෙන් නිවෙන්න බෑ. මොකද මම දැක්ක දෙයක් තමයි අනගාരിക ධම්මපාලතුමා IW අධිකාරම් මහත්තයලන් පස්සේ අර ඒගොල්ලෝ නිවුණාට පස්සේ එක්තින්දී දෙවෙනි පරපුර එච්චර ක්‍රියාත්මකුනේ නැහැ. ඒක මම මුලදීම ගත්තා ડોක්ටර් මේ ඔළුවේ තීච්ච දෙයක්. ඉතින් ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි දැන් මේ අමිල විජේරත්න ඒ වගේම යෝන් සංවිධානය මේ රටේ බිහි වෙලා තියෙන්නේ. ඉතින් අර ඒගොල්ලන්ට යන්න පුළුවන් ආර්ථික මට්ටමත් සහ ඉතිරි ටිකත් ඉදිරි කාල වකවානු තුළ සකස් කිරීම මගේ වක්කීමක් හැටියට මම ඉෂ්ට කරනවා චාමික. දැන් ඔබතුමා ඇහුවේ පෝෂණය සම්බන්ධව. එහෙමයි. එහෙනම් පෝෂණය සම්බන්ධ වුණත් ඇත්තම දැන් අපිට මේ වැඩසටහනට ගැටලු දෙකයි තියෙන්නේ. මේ මස් මාංශ සම්බන්ධව ගැටලු දෙක මොකද? එකක් ආගමික පැත්ත. දෙක තමයි පෝෂණය. දැන් ඔය දෙකෙන්නේ මිනිසුන්ගේ සිත් රවට්ටලා තියෙන්නේ.
ඔය දෙකෙන් තමයි ડોක්ටර් මිනිසුන්ගේ සිත සම්පූර්ණ රවට්ටලා නොම ගෙවලා තියෙන්නේ. නමුත් අද පුද්ගලයෙකුට හිතන්න බෑනේ අපි මේකට අහු වෙලා තියෙන්නේ. අපේ ආයුෂ 150ක් අඩු කරගෙන 100ක් ජීවත් වෙච්ච මිනිහා 50ට අඩු කරගෙන. එතනින් ගියාම ලෙඩ රෝග තියෙන තරම් බෝ නොවන. අද අපි මේකට හැබ්බැහි වෙලා නේද? අපි කියන එක අද හිතන්න බෑ මිනිසුන්ගේ දිව තෘෂ්ණාව ඉස්මතු කරමින් රාගාදික ආහාර ඉතින් මස් මාංශ කියන්නේ රාගාදිකයිනේ. ඉතින් ඒව ඇතුලින් රාගය උලුප්පල. රාගය කියන්නේ වෙළඳ භාණ්ඩයක් කළා. එතකොට එතෙන්දී මේ පැත්තේ රාගය අවුසල. අනිත් පැත්තෙන් ධර්මා බුදුහාමුදුරත් උගස් කළා. බුදුහාමුදුරත් මස් කෑවා කියන්නේ. දැන් ඔය ඔන්න ඔතනනේ අපි ගැටෙන්නේ. මේ මිනිසුන්ගේ සිත් පිරිසුදු කරන්න, මිනිසුන්ගේ සිත් හැරවුම් ලක්ෂයක් කරන්න. එතකොට අපිට ගැටෙන්නේ ඒකලා තියෙන ඔන්න හේතු දෙක. එදා ඉඳන් මේ අවුරුදු 23ක් දශක දෙකක් ගැටෙන චාමික මහත්තයා ඔන්න ඔතන. දැන් අපි ඒකේ එතෙන්දී අපේ ජීවිත පරිත්‍යාග කරලා තියෙන්නේ. එයාට පෙර කුසලයකට අපි තාම ජීවත් වුණාට. ඉතින් නමුත් ගොඩක් මේ ડોක්ටර් නන්ද මේ විජේරත්න මහත්මයා හරි සාර්ථකයි. ඉතින් අද මම අද ගොඩක් සතුටු වෙනවා ඔබතුමා ආවා. තුන් දෙනා විජේරත්නලා අද සහභාගී වෙන්නේ. ඉතින් මට එතෙන්දී හරි සතුටුයි මොකද මෙයාගේ ආධ්‍යාත්මික වෙනින් රටට ජාතියට සේවයක් කරා හැබැයි ඔප්පු කරලා තියෙන පුද්ගලයෙක් හැටියට සහභාගී වෙන්නේ. ඉතින් අද ගොඩක් ડોක්ටර්ස්ලා මෙතෙන්ට ආවා. ඔබතුමා කිව්වා වගේ පෝෂණ වේදින් ඇවිල්ලා තියෙනවා, විශේෂඥ වෛද්‍යවරු ඇවිල්ලා තියෙනවා, බටහිර වෛද්‍යවරු ඇවිල්ලා තියෙනවා, දේශීය වෛද්‍යවරු ඇවිල්ලා තියෙනවා. ඉතින් අද මේ ලෝකේ අද ඇත්තෙම මේවා බටහිර රටවල් වලින්ම දීපු විනාශ වුණාට අද මේ මිනිස්සු ශීඝ්‍රයෙන් වීගන් වෙනවා මෙතුමා. මොකද ඒවා අද තේරුම් ගන්න. මොකද මේ මිනිස්සු ආයුෂ අඩු වුණාම පරිශන පවත්වනවා. බෝ වන රෝග, බෝ නොවන රෝග ඒවා ඇතුළේම තියෙන්නේ මේ පිළිකාවල්, heart attack ආවම මේ මිනිස්සු පරිශන කරනවා. ડોක්ටර් අපි පරිශන කරන්නේ නැහැ. අපේ රටේ පරිශ්‍රණ නැහැ. අපේ රටේ අනුන් කරු පරිශ්‍රණයක් කරනවා. ඒකත් තමන්ගේ වාසියට තියෙනවා නම් පමණයි. අද කාලේ හෙට මලත් ප්‍රශ්නයක් නැහැ කියන මතේන අපිට අපි ඉස්කෝලේ යන කාලේ අපිට දුන්නේ ඔළුවට. අපි නහුණාට ඉතින් බෞද්ධරයක් කවුණානේ එතන. ඒ නිසා අද බටහිර රටවල් වල ඒවා තේරුම් අරගෙන දැන් බැලුවම බටහිර විද්‍යාවේ පියත් මැතිතුමා නිර්මාංශ කෙනෙක් නේ. වීගන් කෙනෙක් නේ. ඉතින් ඒ ආධ්‍යාත්මික මනසටනේ බටහිර විද්‍යාව හොයාගත්තේ. ඉතින් ඒවක් පසු කාලීනව ඒවා වෙනස් වීම තුලින් මිනිසුන්ට පෝෂණ උනත ආවට පස්සේ පරිශ්‍රණ මගින් සොයාගත්තට පස්සේ මේ මිනිසුන්ට අපි වගේ එළවලු ජාතු 100ක් පළතුරු ජාති 125 ධාන්‍ය 60 70ක් ඒක ප්‍රභේද මේ ලෝකේ නෑනේ අපි වගේ කන්න රටවල් උත්තරීතර රටවල්. ඉතින් එතකොට ඒ මිනිස්සු ඉතින් පරිශ්‍රණ කරන්න මස් ටිකෙන් මාළු ටිකෙන් ඉතින් ඒවෙන් තේරුවා මේ අර මස් වල මෙච්චර ප්‍රෝටීන් තියෙනවා අර කැල්සියම් මෙච්චර තියෙනවා යකඩ මෙච්චර තියෙනවා ඒව තමයි අර අපේ මේ පාර්ලිමේන්තුවේ පනතක් සංශෝධනය කරලා වෙනස් කරනවා වගේ අර වෛද්‍ය පොතට ඒව ඇතුළු වුණා. අපේ මිනිස්සු මේ ඒ ලෙවල් කරලා මේ විභාග පාස් කරලා ගිහිල්ලා ඉගෙන ගන්නේ තන්නාරදී. ඒ කියන්නේ අදත් වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඔයාට මේ ලෙඩේ තියෙනවා ඔයාට මාළු කෑල්ලක් කන්න නැත්නම් මේ පීගුතු ටිකක් කන්න ඔයාට මෙන්න මේ ලෙඩේ තියෙනවා අදට කියන්නේ ඒකනේ. ඒ අපේ ડોක්ටර් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුලින් වෛද්‍යවරයෙක්. එයා ඉන්හියා ආධ්‍යාත්මික පැත්තක් දන්නේ නැහැ. ඒක නිසා එයා කියනවා අර ඉගෙන ගත්ත දේ උඹ මාළු කෑල්ලක් ආවා මස් කෑල්ලක් ආවා කියලා. නමුත් ડોක්ටර් ඊටදී ලොකු වෙනසක් ලොකු දෙයක් මේ රටේ තියෙනවානේ. මේ උත්තරීතර රටේ. ඉතින් ඒවට තර්කාව අපිට හැප්පුණා මේ ડોක්ටර්ස්ලා. හැප්පිලා මොනවද කිව්වේ නෑ අපි වෙජිටේරියන් කෑම වල මේ ඒවා ඔයා කිව්වට ඒව අවශෝෂණය වෙන්නේ නෑ කිව්වා. ඉතින් ඒක තමයි අපේ උතුම් මිත්තෝ පෝෂණ වේදීන් කියලා කියන්නේ ડોක්ටර් අපේ මුතුම් මිත්තෝ. අපේ ආච්චි අම්මිලා මොනවද කරේ? ඒක තමයි ඔය එළවලු ಜಾති ගේනකොට ඒවට ඔය අදට දෙහි ගෙඩියක් ලොකු හෝටලයක ගියාම දෙහි කෑල්ලක් තියන්නේ මොකටද? ඒ කියන්නේ හරි තියෙන අවශෝෂණය කරගන්න. ඉතින් ඒවා මේ දැනුවත් කරලා ඒවෙන් බේරලා දැන් අද වෙනකොට අන්න දැන් ඊට පස්සේ ආයි අන්න අර බෝවන රෝග වලින් මුළු බටහිර රටවල් පිරෙන්න පටන් ගත්තා. අන්න දැන් ආයි පරිශ්‍රණ කරනවා. මේ නිර්මාංශ වීමක් ඒ මිනිස්සු දන්නේ නැහැ. පරිශ්‍රණයක් පවත්ුනාම ඒක ප්‍රතිඵලය තමයි අධිපෝෂණයත් එක්ක අද මුළු සමාජෙම ආයු වර්ණ සැප බල ප්‍රඥා අඩු වෙලා තියෙනවා. අන්න දැන් ඒගොල්ලෝ අපිටත් එහා යනවා. ඒගොල්ලෝ වීගන් කියනවා. දැන් පියාට වෙජිටේරියන් වෙන්නයි බැරි. බිත්තරයක් කාලා බේර ගන්න බෑ. දැන් ඒක අර මිනිස්සු ડોක්ටර් වීගන් වෙනවා. අන්න දැන් වීගන් වෙනකොට ඒගොල්ලෝ දන්නේ නැති ඒගොල්ලෝ නොදැක්ක පොඩි මේ chance එකක් යනවා. මොකද්ද අර
සතාගේ වෛරය, ක්‍රෝධය, අර විකෘති ලේ වලින් අයින් වෙනකොට අර මනසේ තුවන්නේ තෙලේනේ. අන්න සිත පිරිසුදු වෙනවා. අන්න අර බුදු පියාණන් වහන්සේ පෙන්නපු ද අපේ දාය තමයි ත්‍රිපිටකය අල්ලගෙන දානමාන දීගෙන පන්සල් ටික ගොඩනගන අර එතන ඉන්න ඕනේ. ඒ වැරද්දක් නෙවෙයි. නමුත් ඒ සීමාවෙන් එහා තියා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවානේ ප්‍රඥාව කියන එක. නමුත් අන්න දැන් අර රටවල් මිනිස්සු එතනට කාලය යෑමෙන් ඒ සිත පිරිසුදු කරගන්න එතනට යන්න. අපේ අය එතනට යන්නේ නැහැ. දැක්කද? එතන දැන් මොකද වෙන්නේ? බටේ රටවල් දිනනවා ඉස්සරහට. අද බැලුවම් බටේර අදයි මේ බටේර මේ පිටරට මිනිස්සු ඇවිල්ලා අපේ රටේ භාවනා කරන්න කැලවල වලට ගිහිල්ලා. කෝ අපේ මිනිස්සු කරනවා. කී දෙනාද ඉන්නේ? අපේ අය මොනවද කරන්නේ? ත්‍රිපිටක ධර්මයක් අරගෙන ඒක බොරුවට ඒවා බැරි නෑ. ඒවා සීරසීම හරි ත්‍රිපිටකේ. ඒවාට තමන්ගේ වාසියට හදාගෙන ඉතින් අර පෝෂණය. ඉතින් ඔතන පෝෂණය සම්බන්ධව ඔය දෙකෙන් රින්ගන්න තියෙන්නේ. දැන් මොකද ඔය පෝෂණය සහ ලෝක ඇවිල්ලා දැන් වෙනද භාණ්ඩයක් නේද පෝෂණය කියන්නේ. ඈ ඉතින් ඔය ඉස්සර මිනිස්සු කෑවා බිව්වා අවුරුදු 100ක් ජීවත් වුණා එයා කදන්නද ප්‍රෝටීන් කියන එක. ප්‍රෝටීන් කියන නම ආවේ කවදාද ડોක්ටර්? ආවේ නෑනේ. ඔබතුමා ඒ වෙලාවේ විග්‍රහ කරන්නකො මේ ටික. ඔබතුමාට මේ ඔබතුමා දන්නවනේ වෛද්‍යවරයෙක් හැටියට. ඒක නිසා අද මේක විනාශ කරගෙන ආයුෂ අඩු කරගෙන මට ආයුෂ අඩුණක් කමන්නේ මේ මිනිස්සු නිකන් සත්තු වගේ නැසිරෙන්නේ. අර ආතතිය වැඩි පාරේ යන්න බෑ. ඉතින් මන් දන්නේ ඕකේ අවසානය ලොකු විනාශයක්. ඒ තුලින් ආයි මේ අයන්ට ආවට පස්සේ තමයි සමාජයක් ගොඩනගන්නේ කියන එක තමයි මගේ මනසට පේන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනට එසේ වේවි කියලා. මොකද මේ හොඳ සමාජයක් ගොඩනගා ගන්න එපා. අනිවාර්යයෙන්. අද අපේ සභාවෙත්තුමා කිව්වා වගේ රත්නයන් තුනක් තවත් එක තමයි මට මේ කතිකාව කරගන්න වෙලා තියෙන්නේ. රත්න කියන්නේ මැණික් කියලා අපි දන්නවා. මැණික් මිනි වටිනා සම්පත් දායකින් තිදෙනෙක් තමයි විජේරත්නයන් තුන්දෙනෙක් එක තමයි මේ කතිකාව අපි කරන්නේ. චාමක මාත්‍යම කියද්දි මේ මතක් වෙනවා දැන් නුවර විජේරත්න කියන්නේ දලදා මාලිගාවේ බුදුරජාණන් වහන්සේගේ පූජාවට සේසත් තරංගිය කට්ටිය. ඒ තමයි විජේරත්න කියන්නේ. මේ අපේ පෝෂණය ගැන ශේෂත් නම් වෙන කට්ටිය නේද? ඒ පෝෂණය, සෞඛ්‍ය, නිරෝගීකම, මේ ආහාර මේ සියල්ල නන්ද විජේරත්න කිව්වම අපිට මතක් වෙන්නේ අපේ මේ සභාවේ කළුදුරු මහයිදුරු කිව්වම අපිට මතක් වෙන්නේ අපේ මහාචාර්ය ජගස් වංශපාල මැතිතුමා. යකිනාරං වෙදදුරු කිව්ව ගමන් මතක් වෙන්නේ අපිට මේ නන්ද මේ විජේරත්නයන් තමයි අපිට අපේ මතකයේ නැගින්නේ. එතුමා හෘද රෝග පිළිබඳව ඒ වගේම හතිය පිළිබඳව බොහෝ පර්යේෂණ සිදු කරලා බොහෝ ඖෂධ හොයාගත්ත අපේ රටට බොහෝ උපදේශයන් මම හිතන්නේ අන්තර්ජාලයට ගියොත් නන්ද විජේරත්නයන්ගේ හඬ විවිධ රෝගාබාධ වලට එතුමා දෙන උපදේශ පිළිබඳව අනන්තවත් අපිට YouTube මාධ්‍ය වේවා බොහෝ තැන්වලදී අපිට හමු වෙනවා. මේ බොහෝ වෙලාවට හතිය විතරක් නෙවෙයි තව ඇදුම විවිධ රෝගාබාධ වලට ඔබතුමාගේ උපදෙස් ලැබෙනවා. ඇත්තටම හෘද රෝග ඇදුම මේවට ඔබතුමා අපි අද වැඩසටහනට බොහෝ අපේ මෙවැනි රෝගකාරක වලින් පෙළෙන රෝගීන්ට අත්වලක් වශයෙන් කොහොමද අද වැඩසටහනට ඔබතුමා ඇදුම වේවා හෘද රෝග වේවා මේවායින් වැළැක්වෙන්නට දෙන උපදෙස් වලින් අපි මේ කතාබහ ආරම්භ කරොත් හොඳයි කියලා මට හිතෙනවා. මං හිතන්නේ මේක වැදගත් කරුණ වෙන්නේ අපි මේ ජීවත් වෙන ලෝකේ ගොඩක් අය කල්පනා කරන්නේ නැහැ මේ ජීවත් වෙන්නේ මොකටද? ජීවත් වෙන කාලය කොපමණද? ඒ හින්දා ඒකට රැකගන්න ඕන ප්‍රධාන හේතු ටික මොනවද කියලා කවුරුත් හිතන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම ගැඹුර. අපි දන්නවා ඕනම කෙනෙක් කල්පනා කරන්නේ කාලයක් ජීවත් වෙන්න ඕන. ඒක හරි. හැමෝම කැමතියි. ඒ සඳහා කරන්න ඕන තීරණ තියෙනවනේ. ඒවා තීරණ අපි ගන්න වෙලා තියෙන්නේ කාලයක් ජීවත් වීමේ අවශ්‍යතාවය. ඒක තියෙනවනේ. ඕනම කෙනෙක් හිතෙන් ඇහුවොත් අපි ඉන්නේ මොකටද? ඕනම කෙනෙක් හිතන්නේ අපි ඉන්නේ ජීවත් වෙන්න. කොච්චර කාලයකටද? ඈ ගොඩක් කල් ඉන්න ඕන. නමුත් අපිට තියෙන ගැටලුව තමයි ගොඩක් කල් ඉන්න එකට අපි කළ යුත්තේ මොනවද? දැන් ඕන කෙනෙක් ඇහුවොත් මගකදී පාරකදී එක්ක ගමනක් යනකොට හිතට එන්නේ කොච්චර කල් ඉන්න ඕනද? ඒක තමයි පළවෙනි එක ඒක. දෙවෙනි එකේදී තමයි හිතන්නේ
මේච්චර කල් ඉන්න අපි කල යුත්තේ මොනවද? නමුත් ගොඩක් අය හිතන්නේ ගොඩක් කල් ඉන්න එකට වඩා ඒ ලෙඩ නැතුව ඉන්නේ කොහොමද? ඕනම කෙනෙක් කේත්තේ කොහෙද හැමදේට වාහනයක දැක්කත් ඒක අමතක වෙනවා. ඒකේ ගමනක් දැන් මේ ඊයේ පෙරේද අපි දැක්කන ඉතා අභාග්‍ය විදියට මරණ සිද්ධ වුණා. දැන් ඕනම තැනක මරණ සිද්ධ වෙනවා. ඉතින් කල්පනා කරනවා. එතෙන්දී අපි හිතන්නේ මේ යන ගමනේදී අපිට වෙන්න පුළුවන් අනතුරු මොනවද? ඒක මතක් වෙන්නේ අනතුරක් වුණාම. දැන් අපි කියන්නේ මේ ඉන්න ජනතාව හැමෝම අපි ඉන්න ඕන අනතුරක් නොවෙන්න. අපි දන්නවා වාහනයක ගියත් හැමෝම යනවා. ඔන්න අනතුරක් වෙනවා. වෙනකොට තමයි මතක් වෙන්නේ මෙහෙම එකක් වුණා නේද කියලා. ඒ හින්දා අපිට ඕන ජනතාවට සහ ඉන්න හැමෝම කල්පනා කරන්න ඕන මේ ඉන්න කාලය තුල අනතුරක් නොවි ඉන්න. ඒක තමයි වැදගත් එක. නමුත් වෙන්නේ මොකද? අනතුරක් වෙන එක මතක් වෙන්නේ අනතුරක් වෙනකොට. ඒ හින්දා අපි ඉල්ලා හිටිනවා මේ අපි ඉන්නවා වැදගත්ම චරිත කීපයක්. ඒ කියන්නේ ලෝකේ ජීවත් වෙනකොට දැන් නිහාල් විජේරත්න මහත්මයා කිව්වහම මිනිස්සු ජීවත් වෙන්න ඕන එක ඇත්ත. නමුත් ජීවත් වෙන්න තියෙන අතරතුර මේ කලින් මහත්මයාත් දන්නවා ඒ අතරතුර වෙන හානිය පිළිබඳ පස්සේ තමයි මතක් වෙන්නේ. දැන් මේ ජනතාව ඉන්න අයට ලොකුම ගැටලුව තමයි ජීවත් වෙන කාලය තුල අනතුරක් නොවෙන්න ඉන්න. නමුත් මතක් වෙන්නේ අනතුරක් වුණාම. ඒ හින්දා අපි මතක් කරන්න මේ අසරා ඉන්න ජනතාවටත් අපි අනතුරක් නොවෙන්න ජීවත් වෙන්න ඕනේ නම් ඒකට වෙන සාධක නවත්ත ගන්න ඕන. ඉතින් අපේ ජීවත් වෙන කාලය තුල හැමෝම කල්පනා කරනවා අනතුරක් වුණාම මතක් වෙනවා. නමුත් මේ කාලය ඇතුළත ඒ ජනතාව සහ අපි හැමෝම කල්පනා කරන්න ඕන මේ අනතුරුදායක තත්වයක් එනවා නම් ඒක නොයෙන්න කල්පනා කරන්න. දැන් වෙලා තියෙන්නේ කල්පනා කරන්න ඉස්සෙල්ලා සමහර අය කල්පනා කරන්නේ දැන් අපි කලින් මෙතෙන්දී අපි සාකච්ඡා කරුවා ජීවත් වෙන මිනිස්සු ඉන්නවනේ සත්තු සේරම ඒගොල්ලන්ට හිමි කාලයක් දීලා තියෙනවා. සබහා දහමේ හෝ කොහොම හරි මම එදා අපි කතා කරුවානේ සතුන්ට හිමි කාලයක් දීලා තියෙනවා. කවුරු කිව්වත් නැතත් අපි උදාහරණයක් ගමු. සතුන්ට ජීවත් වෙන්න කාලයක් දීලා තියෙනවා. දන්නවා අපි දන්න විදිහට ජීවත් වෙන්න කාලයක් දීලා තියෙනවනේ නේද? නිකන් උදාහරණයක් ගත්තොත් සතුන්ට ජීවත් වෙන්න හිමියක් තියෙනවා. මිනිස්සුන්ට නම් 120යි නේද? මිනිසුන්ට 120යි. දැනට ජීවත් වෙන සතුන් ඉන්නවනේ. සතුන්ට බල්ලෙකුට අවුරුදු 15යි. මේවා හැමෝම අමතක කරලා ඉන්නේ. දැන් අපි කියමු සත්ව භාජ්‍ය ආහාරයට ගන්නවා නම් හේ හිමි කාලයක් තියෙනවා. හරිද? දැන් අපි කියමු කිකිලියෙක් කියලා. උන්ට දීපු ගාන හැමෝම දන්නවා ඉතින්. දන්නවා උනාට කුකුලේකට ගානක් තියෙනවා. නමුත් ඒක දන්න බව මිනිස්සු දන්නවා. නමුත් ඒ ගැන මතක් කරන්නේ නැහැ. අපි දන්නවා මේ ඊයේ පෙරේදා අපි දන්නවා ලෝකයේ එක එක ජනතාව හිමි කාලයක් එනවනේ. ඒ කාලෙදී ඔන්න නැති වෙනවා. ඔන්න එක්තරකට මොකද කරන්නේ? එයාට පූජාවල් තියලා එක එක දැන් ලෝකේ රටවලුත් එහෙමනේ. ඒ ගැන හිතන්නේ නැති වෙදක්. අපි කල්පනා කරන්න මේ ඉන්න ජනතාව ඔබ ඇති අපි හැමෝම ඉදිරියට තමයි හැමෝමටම හිමි කාලයක් තියෙනවනේ. නමුත් ඒක මතක් කරගන්න කැමති නැහැ. දැන් අපි ගමු මේ වගේ තැනකට ගියාම මරණයක් වෙච්ච දැනට හැමෝම ආශිර්වාද කතා කරලා අඬලා යනවා. ඒ එක්කම සති දෙකක් යනකොට මැරෙන බව මතක නැති වෙනවා. ඒකනේ මේ තියෙන හානිය වෙලා තියෙන්නේ. අපි ජනතාව අතරට යනකොට අර කැලල අමතක වෙනවා. එතකොට ජීවත් වෙන්න ඕනේ කාලය පිළිබඳ මතක නැති වෙනවා. ඒක මතක වෙනවා නම් මිනිස්සු මරණය ගැන මරණා ස්මෘතිය කියලා එකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ නිතරම ඒක හිතන්න. නමුත් ඒක හිතෙන්නේ නැහැ. හිතන්නේත් නැහැ. දැන් මේ මෑතකදී වෙච්ච දෙයක් තමයි අර භික්ෂුන් වහන්සේලා අවාසනාවන්ත විදියට ගියා. නමුත් එතෙන්දී අපි දන්න අපි ගිය තැන්වල තමයි. එතෙන්දී අපි අර ගැන හිතන්නේ නැති එකකින්ද තමයි ඊළඟට කල්පනා කරන්නේ නැත්තේ. ඒ හින්දා අපි මේ වගේ අපි කට්ටිය කතා කරනකොට හිතන්න ඕන
මරණය එනවා. නමුත් මේකට ඉස්සෙල්ලා අපි මේ ගැන කල්පනා කරන්න ඕන. ඕන නැති හින්දා තමයි අධිකරණය හෝ නීතිය හැමතැනම ඕක අමතක වෙලා තමයි හානිය වෙන්නේ. ඉතින් අපි වෛද්‍යවරු අපි හිත කියන්න ඕන මිනිසුන්ට මේ හානිය වෙන්න ඉස්සෙල්ලා මේකට හානි වෙන්න ඉස්සෙල්ලා අපි මොකද්ද කළ යුත්තේ? අපි දැන් ඊයේ අපි දිගටම ලංකාවේ හැමතැනම මරණාස්මෘතිය, ඒ කියන්නේ මරණය වෙන බව දැනගන්න. නමුත් වෙලා තියෙන ඒකට ඉස්සෙල්ලා අපි කල්පනා කරන්නේ නැහැ මේකට අපි කළ යුත්තේ මොකද්ද? මේ ආහාර වලින් ජීවත් වෙන්න ඕන. අපි දන්නවා ඕනම කෙනෙක් කැමතිම දේ තමයි බොහෝ කල් ජීවත් වෙන්න. නමුත් ඒකට හානි වෙන කරුණු කරන්න යන ගමනේදී ඒක අමතක වෙනවා. අමතක වෙනවනේ ඒකනේ සත්ව ඝාතනය. ඊළඟට ලෝකේ රටවල් තියෙනවානේ එක එක ආහාර ගැනීම. එතකොට වැදගත්ම එක තමයි ආහාරය ගැනීම. ඕනම කෙනෙක් ජීවත් වෙන්න ආහාරය ඕනවා. ඒක කවුරුවත් නමුත් ඒක අමතක වීම හින්දා තමයි ආහාරය පිළිබඳ අවබෝධයක් නැත්තේ. ඒ හින්දා වෛද්‍යවරු විදිහට අපිට කියන්න තියෙන්නේ බොහෝ අය කැමති බොහෝ කල් ජීවත් වෙන්න. නමුත් ඒ සඳහා කළ යුතු ක්‍රියාමාර්ග තියෙනවනේ. ඒ සඳහා ප්‍රධානම එක තමයි ආහාරය. ඒක කවුරුත් නැහැ කිව්වත් ඒක ඕන. ආහාරය. ආහාරයට අදාළ අනිකුත් කරුණු තියෙනවනේ. වාතාශ්‍රය. එතකොට ආහාරයට ගනිකුත් සාධක ප්‍රධාන සාධක අමතක වෙනවා. ආහාර ගැනීමට කරන අවශ්‍යතාවය පිළිබඳ වෛද්‍ය මතය සහ ඥාතීන් ගොඩක් අය ආවරණය කරගන්නේ නැහැ. නැති වුණාම වෙන්නේ මොකද? පොඩ්ඩක් දවසක් දෙකක් තුනක් මාසයක් යනකොට අරක අමතක වෙනවා. ඒකනේ එකපාරට තියෙන ගැටලුව එන්නේ මේකට අපිට ජීවත් වෙන්න හදා අවශ්‍ය කරන සාධක ටික එකට ගන්න ඕනේ ඒක. ඒක ගන්න නැහැ නේකට. ගන්න ඊට පස්සේ ජීවත් වෙන්න ඕන කරන සාධක වෙලඳාම ඕවට එන්නේ. ඒ හින්දා අපි අවවාද කරන්න ඕන ඥාතීන් අපි දන්නවනේ. දැන් තමන්ගේ දෙමව්පියෝ සීයා කියලා කට්ටිය නැති වෙනකොටම එනවා හිතට බයක්. ඒ අය සඳහා කරගන්න ඕන හොඳම එක තමයි හිත দমনය කිරීම. දෙක ආහාර ගැනීම තියෙන උනන්දුව මේට වඩා උනන්දු වෙන්න ඕන. මේ හින්දා තමයි අපිට ජීවිතේ ගෙනියන්න පුළුවන්. මොකද ලෙඩ වුණ ගමන් එතන වැටෙනවනේ. ඒ හින්දා අපි ජනතාවටයි අපේ ඥාතීන් ඉන්න අපේ හැමෝම මේ මොකද්ද මේ වගේ වැඩසටහනක් කරන්න හේතුවම මෙතන වැදගත්ම කණ්ඩායමක් ඉන්නේ. අපේ ඉන්නවා විජේරත්ත විජේසොල් දෙන්නෙක් ඉන්නවා. ජීවිතයම කියන එක තමයි වැදගත්තේ. ඒ හින්දා ඒකට අපි උනන්දු කරවන්න ඕනේ. ඒකට රැකගන්න. නමුත් ඒ රැක ගැනීම සඳහා අපි මිනිසුන්ට උනන්දු කරන්න ඕන. නිරෝගී ජීවිතයක් ගැනීම සඳහා ප්‍රධාන කරුණු ටික මතක් කරගන්න ඕන. හොඳයි. ඒ කරුණු මතක් කරන මං හිතන්නේ ශත වර්ෂයකට ආසන්න මතකයක් එක තමයි එතුමාගේ මේ මතක පොත අලුත් වෙන්නේ. මේ එතුමාගේ මේ 100 වසරකට ආසන්න අත්දැකීම් තියෙනවා මේ නිරෝගීකමේ රහස. එතුමා අපිට තවදුරටත් කියා දෙවි. ශත වර්ෂයක මතකයක් තමයි එතුමා මතු කරන්නේ. ඒ මතකයේ තුල බොහෝ පාඩම් අපිට තියෙනවා. බොහෝ ජීවිතේ පරමාවිෂ වින්දනය කිරීමේ රහස එතුමාගේ හඬ තුලින් අපිට දැන ගියා ගන්නට අවස්ථාවක් තිබෙන බව ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. අපි ඊළඟ වටේදී අපේ විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්නයන්ගේ හඬින්ම එතුමාගේ නිරෝගීකමේ රහස පරමාවිෂ වින්දනය කිරීමේ රහස දැන කියා ගන්නට ලැබෙනවා. මේ හැම රහසකම මුල මා හිතන්නේ පිය උරුමයට අපි පිය උරුමයේ තුල හිටියෝතින් පිය භූමිය කියනවා සතර සතිපට්ඨානේ. පිය උරුමේ අපේ පිය උරුමේ තමයි සතර සතිපට්ඨානේ කියලා තථාගත බුදු පියාණන් වහන්සේ අපිට කැටකිරිලේගේ උපමාවෙන් අපිට දේශනා කොට වදාළේ. මේ කියන්න හදන්නේ එවැනි උරුමයක්ද කියන කාරණා ඔබට තිබි. හැබැයි මේ උරුමේ අරුමේ තමයි මේ කියන්න හදන්නේ. අමිල අද උරුමේ කතාව කොහොමද ඔබ ආරම්භ කරන්නේ? හොඳයි. මහාචාර්යවරයෙක් නිහාල් මහත්තයාව දැකලා කිව්වලු එතුමාගේ ලේකම්තුමාට මේ ජාතික වස්තුවක් ඒක ආරක්ෂා කරන්න කියලා. ඒක තමයි අපිට සමාජයට කියන්න තියෙන. එතුමාගෙන් අවසර ගන්නවා. ඒ වගේම අපේ හැමෝගෙම ගුරුවරයෙක් වගේ මේ සමාජයට ගුරුවරයෙක් වෙච්ච අපේ ජ්‍යෙෂ්ඨතම ආයුර්වේද වෛද්‍යවරයෙක් ඉන්නවා නන්ද විජේරත්න මැතිතුමා. එතුමා
ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මං හිතන්නේ. ඒ වගේම අපේ ධර්ම සංනිවේදකේ අපේ ආදරණීය කාර්ය මණ්ඩලය සෙනෙහවරින් සිහිපත් කරන්නට ඕනේ. නන්ද මහත්තයා කරපු පරීක්ෂණයක් ගැන මට කියලා තියෙනවා අතීතයේ නස්නාරං භාවිතා කළා නේද ડોක්ටර්? ඒක හරි වටිනවා. දැන් අපි දන්නවා වෝෆරින් පාවිච්චි කරනවා, ඇස්ප්‍රින් පාවිච්චි කරනවා බ්ලඩ් ක්ලොට් හැදෙන්නේ නැති වෙන්න. හරි? රුධිර කැටි ගැහෙන්නේ නැති වෙන්න. එතුමා අපේ දේශීය වශයෙන් අපේ දේශීය ඖෂධයක් මේ හඳුනා ගන්නවා. මේව ඕනේ මේ පෙති කෑලි ගිලින්න ඕනේ නැහැ කියලා. හරි? ඒතකොට එතුමා ඒක පරීක්ෂණය කරන කිසිම සතෙක් මැරුවේ නැහැ, මීයෝ මැරුවේ නැහැ. මීයට යම් කිසි කාල සීමාවක් තුළ එතුමාම ඕනනම් පැහැදිලි කරලා පස්සේ නස්නාරං දෙනවා. ඒතකොට රුධිර කැටි ගැහිම මේ අඩු වෙන වේගය. හරි? එතකොට දැන් බලන්න මොන නාරන්ද? නස්නාරං. හරි? ඇත්තටම අපි වෙදකමේදී පාවිච්චි කරන නස්නාරං මුල් කොහොමද පාවිච්චි කරන්නේ ડોක්ටර්? ලේ කැටි ගැහෙන එක නතර වෙන කසාය වලට අපි දාන දෙයක් නස්නාරං මුල්. ඒ තමයි වැඩිම යකිනාරං ගැන තමයි. ඔව්. එතකොට දැන් කොලෙස්ටරෝල් තියෙන කෙනෙකුට යම් කිසි කෙනෙකුට ආඝාත තත්ත්වයක් හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහේ හරි බ්ලඩ් ක්ලොට් එකක් මේ රුධිර කැටියක් තියෙනවා කියලා යම් කිසි බයක් තියෙනවා නම් නස්නාරම් පාවිච්චි කරොත් නේද ડોක්ටර්? මේ වැඩේ හරි. ඉතින් බලන්න ඒ තරම් වටින මේ මනුෂ්‍ය රත්නයක් මේ නන්ද විජේනන්ද මැතිතුමා. හරිද? ඒක සිහිපත් කරන්න ඕනිකම තිබ්බා. ඔබතුමා උරුමය ගැන ඇහුවා. අපි චාමික මහත්තයා බලන්න අපිට උරුම වෙච්ච දේවල් දැන් මෙතුමාගේ වටිනාකම කීයෙන් දන් දුරන්නේ. හරි? අපිට උරුම වෙලා තියෙන කරුමය. එතුමා ඔය වගේ පරීක්ෂණයක් කළා කියලා. කවුද දන්නේ මේ අපේ සංවිධානයේ අපිත් එක්ක අපේ තාත්තා කෙනෙක් වගේ ඉන්න චරිතයක්. හරි? කවුද දන්නේ? මේ සමාජයේ මිනිස්සු කතා කරනවාද? මෙතුමාලට තමයි සම්මාන දෙන්න ඕනේ. මේ රාණශූර සම්මාන දෙන්න ඕනේ චරිත මේ. හරි? එතුමා සම්මාන බොහොමයකින් පිදුමලා තියෙනවා. ඒක වගේම අපේ මේ දේශීය විද්‍යායතනයේ හිටපු ලේකාධිකාරිතුමා. ඒක හරි සෙනෙහසින් ඉපත් කරන්න ඕනේ. එතුමා ඕක කියනවට කැමති නෑ ඕකද? දැන් චාමික මහත්තයා උරුමය ගැන කතා කරා. ඇත්තටම අපිට උරුම දේවල් අමතක කරලා අපි කරුම කියන જાතියක්. හරි? නිදන් උඩ හිඳගෙන Tamanට උරුම මොනවද කියලා දන්නේ නැතුව හිඟා කන જાතියක්. හරි? තව තියෙනවා මේ කරවටක් ජලය පිරීලා අනේ තිබහයි කියන જાතියක්. හරිද? ඇයි අර වටේම ලුණු නෑ කියන જાතිය. ලුණු නැහැ කියන જાතියක්. පිට රටින් මේ ඒ ඒගොල්ලන්ගේ දැක්ක නේද account වල තිබිච්ච ලක්ෂ 2000 3000 සල්ලිනේ. ඉතින් හොරකම් කරපුවා මිනිස්සුන්ගෙන්. ඒව තමයි මේ ඒක තමයි රැවටෙනවා කියන එක. ඒක උරුමය මොකද්ද හඳුනාගෙන නැහැනේ. ඊළඟට මෝල්ගස් පවා පැලවෙන රටේ දැන් අපේ නන්ද මහත්තයා හැමතිස්සෙම ඔය වැඩසටහන් වල කියන්නේ හැම ගහකම තියෙන වටිනාකම කොච්චර කියලා දෙනවද? ඒව අහන්න ඕනේ මිනිස්සු. මෝල්ගස් පවා පැලවෙන රටේ බඩගිනි කියලා අර එක්කෙනෙක් මේ දේශපාලන වේදිකාව කියන කුසට සාගිනි හදට සෝගිනි කියලා ඉනට වැරහැලි කැබලියලා අඬනවා. හිඟා කන්න ඕනේ අපි හිඟන්න ඕනේ නෙමෙයි. අපිට පුදුම උරුමයක් තියෙන જાතියක් චාමික මහත්තයා. හරිද? දැන් කියනවා මේ වැඩි ආහාර කනවා වැඩි කියලා. ඔව් දැන් කුසට සාගිනි හදට සෝගිනි දැනෙනකොට කුසට සාගිනි දැනෙනකොට මේ ලෝකේ කිසියම් ජීවියෙකුට හදට සෝගිනි දැනවනවා නම් හරිද? බඩගින්න එන එක ඕනම ජීවියෙකුට සාධාරණයි. හොඳට මතක තියාගන්න අපි නරි නෙවෙයි. අපි හෝතම්බුව නෙමෙයි. අපි කොටි නෙවෙයි. අපි මිනිස්සු. අපි නෑ හිතන් ඉන්නේ අපි ඔටෝ කියලා. ඔව්. අපි ආවස්සර බඹලෝකින් ආපු ඒ ගෞරවනීය චරිත. හරි? ඒ නිසා අපිට මස් මාංශ ගැලපෙනවද නැද්ද කියන කාරණාව සම්බන්ධව තමයි අපි අතීතයක සිට සාකච්ඡා කරන්නේ. දැන් මෙතුමාත් ඉන්න නිසා මගේ ගුරු දේවෝත්තමෙක්නේ. එතකොට එතුමාත් ඉන්න නිසා එතුමාටත් ගෞරවයක් වශයෙන් මම මේක කියනවා. අපේ දේශීය වෙදකමේ ආයුර්වේදයේ අපි භාවිතා කරන ඖෂධවල වටිනාකම චාමික මහත්තයා. අපි සතුන්ට හිංසා පීඩා කරලාද මෙතුමාට තිබුණ මීයෝ මරමර කරන්න කරේ නැහැ. හරිද? එහෙමවත් කරේ නැහැ. ඉස්සර අපේ අතීතයේ මේ කිසිම ඖෂධයක් ප්‍රූව් කරලා තියෙන්නේ සමාජය තුළ විද්‍යාත්මකව පවා සත්තු මරලා නෙවෙයි. හොඳට මතක තියාගන්න. හරි? දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේදී පාවිච්චි කරන වඳුරා මීයා ගෙම්බා දැන් මේ අයගේ සමානතා නැතුව නෙවෙයි නමුත් දැන් මීයා කනවා කොළරොඩු කනවා හරිද ප්ලාස්ටික් කනවා එයාට ඒක දිරවන්න පුළුවන් පොලිතීන් කනවා එයාට දිරවන්න පුළුවන් අපිට පුළුවන්ද වඳුරා අඹ කොළ කනවා හරිද කන්න නැති කොළයක් කියන්නකො අඹ අහුවෙන කොළේ කනවා හරිද අපිට ඒක ජීර්ණය කරන්න පුළුවන් අපිට ක්‍රෝටන් කොළ කන්නේ කියලා ඔව් එළුව කියලා හිතනවා හරිද එතකොට හාවත් එහෙමයි. හාව කන දේවල් අපිට හිතා ගන්න බෑ. හාව ටිෂු කොලයක් උනත් කනවා. යාට ජීර්ණය කරන්න අපිට බෑ. එතකොට විවහ විද්‍යාත්මකව යම් යම් සමානකම් තිබුණත් ඒ ආකාරයෙන්
ප්‍රූව් කරන ඖෂධයක යම්කිසි සැකයක් අපිට මතුවෙනවා. දැන් ඉන්සියුලින් හදනවා නේද ડોක්ටර්? ඌරගේ මේ පැන්ක්‍රියාස් එක කරා. හරිද? ඉන්සියුලින් හදනවා. එතකොට බලන්න යම්කිසි කාලයක් තිස්සේ ඌරගෙන් ගන්න ඉන්සියුලින් හරහා යම්කිසි කෙනෙක් දීවැඩියාව පාලනය කළොත් එයාගේ යටිපතුල් පැලෙනවා. ඌරා ඉන්නේ කොහෙද? මඩේ ළඟගෙන ඉන්නේ. මිනිස්සු මඩේ ළඟගෙන ඉන්නවද? මිනිස්සු මඩේ ළඟගෙන තමයි හිතෙන් නම් ඉන්නේ බලන් ගියාම. ඒතර ඒ මට්ටමට වැටෙන්න එපා කියන පණිවිඩය අද නොදුන්නොත් ලොකු ගැටලුවක්. ඊළඟට උරුමය වනසා ගැනීම, උරුමය අහිමි කර ගැනීම, මුදුන් මුල් සිඳ ගැනීම තමන්ම කියන එක බුද්ධෝත්පාද කාලයක අපි ඉපදුනා. බණ අහන්න පුළුවන්, සීලාදී ගුණ සම්පන්නව ජීවත් වෙන්න පුළුවන්, ඕන ශාසනයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ සියලුම වරප්‍රසාද. ඒකට අපි ප්‍රතිරූප දේශයක ඉපදුනා. ප්‍රත්‍යන්ත දේශයක නෙවෙයි ඉපදුනේ. හරි. දැන් සමහර රටවල් තියෙනවා මේ ලෝකේ දහමක් අහන්න තහනම්. හරිද? ත්‍රිපිටකයක් පරිශීලනය කරන්න තහනම්. ත්‍රිපිටකයක් ඒ රටට අරන් යන්න තහනම්. එහෙම රටකද අපි ඉපදුනේ නැහැ. ඒ සියලුම අර දුර්ලභ කරුණු අංග සම්පූර්ණ මනුෂ්‍ය ශරීර ලැබුවා. අද ඇත්තටම අන්ධ කෙනෙකුට උනත් ධර්මය පරිශීලනය කරන්න අවශ්‍ය ශක්තිය ලැබිලා තියෙනවා. ඒ බ්‍රේල් ක්‍රමයේ තියෙනවා දහම් ග්‍රන්ථ. ඊළඟට ඇහෙන්නේ නැති කෙනෙකුට අර ගොළු භාෂාවෙන් ගොළු අපේ සහෝදර සහෝදරියන්ට තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් ධර්මදේශනා පවත්වනවා. හරිද? ඒතර ඒ තරම් තාක්ෂණයත් හැමදේ ඒ හින්දා කවුරු හරි පුංචි අඩුපාඩු තිබ්බත් කවුරුත් මානසික වැටෙන්න ඕනේ. අපිට හැමදේම තියෙද්දිත් හරිද? හැමදේම නැතත් දහම තියෙද්දි හරිද? හැබැයි මම අර ඉස්සෙල්ලා කිව්ව දේවල් හිතුව දහම තියෙද්දි අර කන්න බොන්න හැමදේමත් තියෙද්දිත් අපි සත්තු මරාගෙන කන මානසිකත්වයට වැටෙනකොට අපිව විනාශ කරනවා. චාමික මහත්තයා අර ආරණ්‍යක හිටියලු ගිරවෙක්. ඒ ගිරවා රාජාලියෙක් දැහැගෙන යනකොට බය වෙන්නේ නැහැ. එතකොට අර ඒ ආරණ්‍යයේ හිටිය ස්වාමීන් වහන්සේලා සද්ද කරලා කොහොම හරි රාජාරියගෙන් මුදවා ගන්නවා ගිරවව. එතකොට අහනවා කතා කරන්න පුළුවන් ගිරවෙක්. අහනවා මේ බය වුණාද? අනේ නේ මම අට්ටික සංඥාව වැඩුවා ඔබ වහන්සේලා වගේ. මම දැක්කේ ඇටසැකිල්ලක්. තව ඇටසැකිල්ලක් අරගෙන යනවා. මම අවබෝධ කරගත්ත මට ආයෙත් භවයක් තියෙනවා. ඒක නැති කරන්නයි ඕනේ. ඔන්න ගිරවට දැනෙච්ච දේ. අපේ මිනිස්සු මං ඉස්සෙල්ලත් කියලා තියෙනවා. S2 පියාගෙන ඉන්න බෑ. ඇයි? මේ ලෝකෙන් විකාර පේන්න ගන්නවා. මට දහම් පාසල් වල ගුරුවරු කියලා දෙනවා අනේ ડોක්ටර් මේ ඔබතුමා මේවා කියලා දුන්න තමයි අපිට S2 පියාගෙන ඉන්න බෑනේ. මේ එකකව මතක් වෙනවනේ. බලන්න සංහිඳියාව නැතිකම නේද ડોක්ටර්? එතකොට ආහාරයෙන් කොච්චර සංහිඳියාවක් ඒ කියන්නේ මනුෂ්‍යත්වයේ උරුමයයි ඒක. සමාහිත බව. ඔව් සමාහිත බව සහ මනුෂ්‍යත්වයේ උරුමය. ඒක තමයි ශ්‍රේෂ්ඨතම උරුමය අපි නැති කරගත්ත. ඒ නිසා ඒ උරුමය නැවතත් අපි සාක්ෂාත් කරගත යුතු ආකාරය දෙවෙනි වටේදී කියලා දෙන්න පොරොන්දු වෙනවා. තෙරුවන් සරණයි. හොඳයි. අමිල මෙහෙම කියද්දී මේ ලංකාවෙන් අවුරුද්දකට මහා බඩවැලේ හා ගුද මාර්ගයේ පිළිකා රෝගීන් 3000ක් කියලා මේ අපේ රටේ ප්‍රකට පුවත්පතක ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හසරලි ප්‍රනාන්දු සහ ඒ වගේම ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහ පෙරුම කියන මේ දෙන්නා කරන ප්‍රකාශයක් මගේ අතේ තියෙනවා. මේක අපේ නිෂ්පාදකතුමා මේ ඔබට සමීප රූපයක් ඉදිරිපත් කරાવી. මෙවැනි දේ දකින්නකොට බොහෝ නොවන රෝගවලට අපේ රටේ තියෙන අවදානම කොතෙක්ද කියන කාරණාව මොනවාට තිරසර වෙන මොනවාට කියාපානවා. දේශමාන නිහාල් විජේරත්න මැතිතුමනි අපේ සෞඛ්‍ය පිළිබඳව කතා බහ කරද්දී අපේ පෝෂණය අපිට අමතක කරන්නට බෑ. මෙවැනි අපේ පෝෂණ ඌනතාවයන් නිසාද මෙවැනි තත්ත්වයන් මතුවෙන්නේ. ඔබතුමාගේ අතේ තියෙනවා තවත් බොහෝ දෙනාට මේ දිනවල පවතින හිසකෙස් පිළිබඳව ප්‍රශ්න, ඒ වගේම අස්ථිවල ශක්තියින් පිළිබඳ ප්‍රශ්න, ලේවල ප්‍රශ්න, විවිධ ප්‍රශ්න තියෙනවා. මේකට පිළිතුරු ඔබතුමා අතේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. කොහොමද දෙවෙනි වටේදී ප්‍රවේශයක් ලබා ගන්නේ? මේකයි චාමික මහත්තයා. පෝෂණ උණතාවේනේ. එහෙමයි. මොකද්ද මේ වචනේ? ඉස්සර අතීතයේ තිබුණාද එහෙම වචනයක් ડોක්ටර්? ඈ? පෝෂණ අඩුව. පෝෂණය ගැන දන්නකම දැන් නොදන්නකම කරගෙන. හරියට හරි. මෙහෙමයි චාමික මහත්මයා. මේ රටේ මිනිස්සු අවුරුදු 100ක් 110ක් 120ක් ජීවත් වෙච්ච මිනිස්සු. ඒ වගේම වැව් දාගත් හදපු මිනිස්සු. එහෙමයි. සමහරු කියන සීගිරියට වතුර ගෙනිච්චලු.
හරි ඉස්සර අදටත් එනවා වතුර. උඩට අදටත් වතුර එනවා. හදත් වෙනවා. දැන් මේ සභාවේ සියවසක දැනුමක් තියාගෙන මේ කතාව ඒක වෙන්නේ. තමයි. එතකොට වැවුදාගප් හදපු මිනිස්සු ඔය එකකටවත් තිබුණේ නෑනේ අර මැෂින් මේ මැෂින් JCB මැෂින් අරව මේ තිබුණේ නෑනේ. එතකොට ඒ ශක්තිය තීච්ච දසමහා යෝධයෙච්ච රටක්. මේ රටේ ඉස්සර මස් මාළු කාපු රටක් නෙවෙයි. එහෙමයි. මේක නිර්මාංශ හොඳ බුද්ධිමත්. නිර්මාංශ කියන්නේ ශක්තිමත් ආයු වන්න සැප බල ප්‍රඥා ලබන ප්‍රඥා විශේෂයෙන්. ප්‍රඥාව කියන එක අති විශිෂ්ටයි. ඒ වගේ උත්තරීතර රටක් තමයි මේක විනාශ වුණේ. ඉතින් මේවට අපේ ආදී මුතුන් මිතු අහුුන්නේ නැහැ. මේ මෑතකදී තමයි අහු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අහු වෙන්නේ නැතුණ එක උපක්‍රමයේ දුවා. ඉතින් අන්තිමට මේවා නොමිලේ අරක්කු ටික දුන්නා. මත් වතුර මත් පැන් නෙවෙයි පැන් වෙන්නේ නැහැ මත් වතුර ඉතින් ගියාම අරක්කු මේ නාද මේ දඩ මස් අරව මේ හරක් මස් ටික මිනිස්සුන්ට නොමිලේ දීලා අර දිවට පුරුදු කළා. අන්න එතෙන්දී මිනිස්සු අහු වෙලා ඉතින් තමයි ආයුවන්න සැපවල ප්‍රඥා අඩු කරගෙන අද ලෝේ නැති අපි අහනත් නැති අද ඔය බුදුහාමුදුරුවෝ පෙන්නනවා ගිරිමානන්ද සූත්‍රයෙන් දස සංඥා. ඔව් දස සංඥා අනන්ත සංඥානේ මේ එතන ඒ සේරම පෙන්නන පුතා ඒ සේරම අද ඒක කියන්නේ බුදුදහම එදත්තයි අදටයි හෙටටයි හරින්නේ අකාලිකයි. නමුත් දැන් අද මිනිස්සු අහන්න තියෙන කාලීන බණනේ. ඔව්. නැත්නම් සුමුදුර මොකද්ද කියලා වචනකුත් දාලා තියෙනවා. කාලීන බණ නෑ මේ ඊයේක මගෙන් අහනවා ඔබතුමා මේ දාලා තියෙන්නේ TikTok එකේ මේ අර මෙච්චර අවුරුදු 15ක් 20ක් විතර කියවු පරණ ඒවා කෑලි කපලලු. ඉතින් මං කිව්වා ඉසේ ඒවා සුදුසුයිනේ. මම බුදුහාමුදුරනේ බුදුබණ නෙතන තියෙන්නේ. සර්වකාලීනයි. සර්වකාලීනයි. ඔන්න දැන් මේ දැන් යන කාලීන බණ තියෙන රටේ. අන්න ඒවා කෑලි කපලා දැම්මම අර මිනිස්සුගේ කතාව හරි. ඒක ඒ කාලෙට ඉතින් ගැලපෙන්නේ. ඉතින් මං කිව්වා එහෙනම් ඔයා බුදුදහමෙත් අයින් වෙන්න කියලා. මං ඒමෝ කියලා මගෙන් අහනවා. මං කිව්වා ඉතින් බුදුදහම අවුරුදු 2560ක් පරණයිනේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් සක්වල පහළ වෙච්ච හැම බුදුවරයෙක්ම එකම ධම දේශනා ඔව් ඒක තමයි. 2560ක් පරණයිනේ. මං කිව්වා මහත්තයා ඔයාගේ අර ගෙදර ඉඩම ලියපු මේ නොතාරිස් මගා කියලා වගේ ඔප්පු කරලා අවලං වෙනවද? බුදුහාමුදුරුවෝ පිරුණා පෑවා කියලා මේ ධර්මයේ තියෙන ධර්මයේ මේ අවලං වෙනවද? ඉතින් ටක් ගාලා තිබ්බ ෆෝන් එක. තේරෙන්නේ නැහැ කියන එක. ඉතින් එහෙම රටක මේ කරන්නේ තේරෙන්නේ නැහැ කියන මිනිස්සු සුභාධර්මයෙන් අපිට දීලා තියෙන දැන් මේ දවස්වල දුන්නා දූරියක්. කූරියන් දාන්නේ කීයෙන් කී දෙනාද? ඊට පස්සේ දෙනවා තව කාලෙදී අඹ. ඒ වාරෙදී අපිට දුන්නාම ඊළඟ වාරෙනක ඒ ශක්තිය අපේ ඇඟේ තියෙන. එහෙම තමයි සුභාධර්මය අපිට අදලා දීලා තියෙන්නේ. හරිද? වයිද? එතකොට තව කාලෙකදී දෙනවා තවත් පළතුරක්. රම්බුටන් ඉතින් ඒකේ ආවාර එනකොට තවත් ඔහොම වටේ රවුම එනවා. දැන් මේ මස් මාළු කන්න පුරුදු කරලා එහෙම එකක් නැහැනේ. අර අහිංසක සතෙක්. දැන් ඔබතුමා පිළිගන්න ඕනේ මේක බලන මිනිස්සු දේවදූත සූත්‍රේ, බාල පඬිත සූත්‍රේ ඒකෙන් ඔය සතර අපාය ගැන කියලා තියෙනවා. ඒතර අපිට දකින්න තියෙන සතර අපායෙන් කොයි අපායද අපිට දකින්න තියෙන්නේ පුතා? තිරිසන් සත්තුනේ. එතකොට තිරිසන් සත්තු. එතකොට ඒ තිරිසන් සතෙක් වෙලා තියෙන්නේ ඇයි? ඒ කරපු කිවේ සංසාර ගැන පව් වලට තිරිසන්. ඉතින් ඌට ඒක ගෙවන්න ඉඩ දෙන්න එපා. දැන් අපි ඌව මරාගෙන කහලා උගේ පව අපි බදු ගන්නේ ඇයි? අපි බදු ගන්නේ ඇයි? දැන් අද ඒකනේ කරගෙන තියෙන්නේ. සභාවිතුමා දැන් ඔය දැන් පිළිකා රෝගීන් 3000ක් වෙලා තියෙන්නේ. ඒක තමයි එතන තමයි මේ ඉන්නේ. එතකොට ඒක තමයි අන්තිමට කළා ditta ධම්ම වේදිනී වශයෙන් දෙන්නම්. අන්න දැන් 50ට බහැලා තියෙනවා. අන්න heart attack, අන්න මේ cancer. දැන් බලන්න. දැන් ඔය එක එක තර්ක කියනවා. දැන් මම මේක ගෙනාවේ මේ අපේ මේතෙන්ට වාඩි වෙලා ඉන්න විශේෂඥ වෛද්‍යවරු. බටහිර විශේෂඥ වෛද්‍යවරු, බටහිර පෝෂණ වේදී නිකන් ගෙනාවේ නෑ. මම මේ දැන් අද මේ වැඩසටහන දීලා මේ ටික මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ කියලා. දැන් අපි බලමු නිවිති. දැන් මේක මම ගත්තා නිවිති. දැන් බලමු නිවිති කියන්නේ මොකක්ද කියලා අපි දැන් පෙන්නමු මේකෙන් මේ කීපයක් පෙන්නමු. නිවිති රුධිරය වඩවා ප්‍රතිශක්ති මට්ටම ඉහළ නංවයි. හරි. දැන් ප්‍රතිශක්ති මට්ටම ඉහළ නම් ගන්න දැන් කාන්න කියලා තියෙන මොන මාසද? ඈ? එතකොට හිසකස් නිරෝගී කරයි. ඇස් පෙනීම වර්ධනය කරයි. මස් පිඬු සහ අස්ථි ශක්තිමත් කරයි. මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි. තන්තුමේ නිසා හොඳින් ආහාර දිරවා රුධිරය පිරිසිදු කරයි.
පිළිකා සෛල නසයි. එතකොට මේ මොකද්ද මේ නිවිති. මේ නිවිති හදලා ඉතින් බලන්න මේක ඖෂධයක්නේ. මේක එළවලුවකට වැඩි හරි ලේසි වැවෙනවනේ දැන්. ඔව් මේක ඖෂධයක්. වතුර ටිකක් මම පෙන්නන්නේ ඒක. ඔව්. දැන් ඊළඟ බලන්න මෙන්න බලන්න මුරුංගා කොළ. අපේ අය කියන්නේ කැල්සියම් නැති වෙච්ච ගමන් කාල් මැස්ස. අහිංසක සතෙක් මස් ටික කාපියව කියලා. තේරෙනවද කියන්නේ? මුරුංගා කොළ. මුරුංගා කොළ එළකිරි වලට වඩා 17 ගුණයකින් යෝග්‍ය පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සමන්විතයි. 17 ගුණයකින්. එතකොට කුකුළු බිත්තර වලට වඩා 36 ගුණයක් මැග්නීසියම් අන්තර්ගත වේ. ප්‍රතිශක්තිය ඉහළ නංවයි. රුධිරය පිරිසුදු කර රුධිරය හොඳින් වඩවයි. වකුගඩු සුවපත් කරයි. දැන් මේවා කෑවම බෑනේ. ඉතින් අර ඔපරේෂන් කරන්න බෑනේ. එතකොට නේද? ඒවා දැන් සේරම මේ අක්මාව පිරිසුදු කරවයි. පිළිකා සෛල නසයි. ආසාත්මික කතා දුරු කරවයි. මෙන්න බලන්න මේකත් පෙන්නන්න. නෑ මේවා මේවා ටිකක් පෙන්නන්න එපා නේද? ඈ මේවා මෙන්න බලන්න ඊළඟට පොලොස්. දැන් මගේ ප්‍රියතම කෑම මේ පුතා අම්මා ඒකට එකක් ගියා පොලොසුයි ආප්පයි කන්නේ. ඈ සමහරු කන්නේ පොලොසුයි මේ ඌරුමසුයි එහෙම නේද? ඌරුමසුයි ආප්පයි. අපි ගියේ නිර්මාංශ මවන්නාලකට නේ. ඔව්. ඒක තියෙන්නේ මේ නාරාමල් බුඩම් මෙහා නේද? ඔව්. දැන් මේ වන පොලොස්. මස් වර්ග වලට වඩා 10 ගුණයකින් පෝෂ්‍ය පදාර්ථකයන්ගෙන් සපිරි ආහාරයකි. තන කිරි වඩවයි. ප්‍රතිශක්තිය ඉහළ රංවයි. රුධිරය වඩවයි ශක්ති ජනක ආහාරයකි. පිළිකා සෛල ඒකෙත් නැසයි. ශරීර නිසිබර නොමැති නම් මේ ආහාර වලට නොරදවාම එක් කර ගන්න. ශරීරයේ නිසිබර නොමැති නම් මේ ආහාර වලට නොරදාම එක් කර ගන්න. මම මේ කීපයක් තමයි මේ දැන් පේන්නේ. තව මම ගොඩක් කියන්න පුළුවන්. සභාවෙත් තම පොඩ්ඩක් අවසර දෙන්න. දැන් මේකේ තියෙනවා මේ පොලොස් කියන්නේ පිළිකා ශෛල නසයි කියලා. දැන් අර කලින් තිබ්බනේ අර අපේ අර ගමුකෝ මේ අපි ආරම්භයේදීම පෙන්නුවේ මේ පිළිකා ඔන්න මේකෙදි අඹ කාලා හරි පොලොස් කාලා හරිද හැදෙන්නේ කියන එකත් පොඩ්ඩක් කියමුකෝ අපි. ඉතින් දැන් උතර කියන තියෙනනේ මැතුමා පොලොස් මේවා තියෙන ගුණි. ඔව් මේක කියන්නේ සභාවෙත්තුමා මේ තියෙන රවුම් කල්ලාම තියෙනවා. හරක් මස්, ඌරු මස් වැනි රතු මස් වර්ග හැම්බේකන් සොසේජස් ආහාරයට ගැනීම හා ව්‍යායාම අඩුකම ප්‍රධාන හේතුවයි කියලායි මේකේ මේ සඳහන් කරලා තියෙන්නේ. ඒ හරක් මස්, ඌරු මස් වැනි රතු මස් වර්ග හැම්බේකන් සොසේජස් ආහාරයට ගැනීම හා ව්‍යායාම අඩුකම තමයි මේ පිළිකා වලට ප්‍රධානම හේතුව. ඕක කියනොත් මට මතක් වෙනවා අර කැන්සර් හොස්පිටල් එකේ ඉන්නවනේ පිළිකා හැදිච්ච අය. එහෙමයි. දැන් ඒගොල්ලන් ගිහිල්ලා වුවත් ඔයගොල්ලන්ට නිර්මාංශ වෙන්නේ කිව්වොත් වෙන්නේ නෑනේ. දොස්තරු කියන්නේ. එතකොට දැන් පිළිකා හැදිලා තියෙන්නේ මස් මාංශ කාලා. නමුත් මස් මාංශ කාලා තමයි කැන්සර් එක හොඳ කරන්නේ. ඒකනේ ප්‍රතිපරයක් නැත්තේ. ඒකනේ ඩොක්ටර් ප්‍රතිපර. ඉතින් ඒ වගේ ඕවා ඉතින් ඕවා ව්‍යාපාරික බිස්නස් දේවල්. දැන් මම තව එකක් කියලා නවත්තන්න ගෝවා මල්. මේවා දන්නේ නෑනේ මේ 140ක් ප්‍රෝටීන් අඩංගු ගෝවා මල් ශාරීරික ශක්තිය ලබා දෙයි. පිළිකා සෛල ඒකෙත් නැතයි. අස්ථි සවිමත් කරයි. හදවත නිරෝගී කරයි. සම නිරෝගී කරයි. රතු රුධිරාණු වර්ධනය කරයි. ප්‍රසක්ති මට්ටම ඉහළ නංවයි. ඉතින් මේවා ඊට පස්සේ මැතුමා කොස්සට තුනක් කියන්නේ බිත්තරයකට වැඩිය ගුණදායක පෝෂණය. නමුත් බිත්තරේ තියෙන අසුබ දේ කොස්සට වල නෑ. කොලෙස්ටරෝල් වගේ දේවල් නෑ. එතකොට ඇයි දෙයියනේ මිනිසුන්ට මෙතෙන්ට ඉන්න බැරි? ඇයි Taman ලබාගත් බුද්ධෝත්පාද කාලයක මනුස්සත් එක්ක දවසක් හරි ලෙඩ රෝග නැතුව ඉස්සර මිනිහෙක් අවුරුදු 90 100ක් ජීවත් වෙලා මරණාසන්න මොහොතේ ගිහිලා පිරිත් ටික කියන පන්සලේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඇවිල්ලා ගෙදෙට්ට දැන් මොනවද වෙලා තියෙන්නේ? සේලයින් බෝතලේ ගහගෙන මැරෙන්නලා තියෙන්නේ. ඔව්. අවසාන මොහොතේ අවුරුදු 50 60කින් 50කට ගිහිලා සේලයින් බෝතලේ. දැන් ඉන්නේ වොන්ට හාමුදුරු කෙනෙක් කිව්වෝ යකා ආරූඪ වෙනවා. එයාගේ ජීවිත රටාව බැලුවා. බොරුවට කියන මේ තුතසිත හදලා ගන්නවා. ඒකටත් තුතසිත හොඳ වුණොත් මේ ඊළඟ ආත්මෙට යයි කියලා. තුතසිතට හොඳ වෙන්නේ තුතසිතට ට්‍රේන් කරන්න එපා. තමන්ගේ බුද්ධෝත්පාද කාලේක ලැබු මනුස්සත්වයේ එතන ට්‍රේන් කරන්න එපා. මේ සිල් වඩවල ඈ අපිට පුළුවන් වැරදි වැඩ කළා මේ තුතසිත කළා ගන්න. අපි කොහොම කිව්වත් නෑ
ඒකනේ මේ ඉතින් ඒ සමාජයේ ඒකයි. ඉතින් ලීඩ රෝගී දැන් තව ඉස්සරහට තව එනවා අපි මේ නොදන්න අසනීපවල දැන් ඔය ආහන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඊට වැඩිය මේ චාමික මහත්තයා දිව්‍ය තෘෂ්ණාව පුරුදු කරලා ඉවරයි. හරිද? ඒලට මං කියන්නේ කන්න හැබැයි අවවාදයක් දෙනවා බුදුහාමුදුරුවෝ නම් අල්ලගන්න එපා. මිත්‍යා දෘෂ්ටිය කියන ගමන් අන්තිම භයානකයි. මේ ආනන්තරීය පාප කර්මයටත් එහා මිත්‍යා දෘෂ්ටිය බුදුහාමුදුරුවෝ නම් දැක්ක මිත්‍යා දෘෂ්ටියේ කාලය. නමුත් ඊට වැඩිය ගොඩක් එහා. ඒක නිසා Tamanට ඕන නම් පෙර සංසාරේ පුරුද්දක් දෙන්නම් කාලා ඕන එක කරගන්න බුදුහාමුදුරුවෝ අල්ලගෙන ඒක දික් කරගන්න එපා. ඕනවට වැඩිය ස්කල්ප ගන්න කිච්චර දෙන එකම අවවාදය. හොඳයි. විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න ශූරීනි ඔබතුමා මේ යකිනාරං ගැන විශේෂයෙන් අපේ සමාජයේ ලෝකයා දැනුවත් කරලා තිනවා. අපි නම් බොහෝ දෙනා කිය අපි දන්නේ ජඹනාරං, අපි දන්නේ හීනාරං, අපි මේ යකිනාරං කියන්නේ මොකක්ද කියලාවත් අපිට අවබෝධයක් නැහැ කියලා. මේ යකිනාරං සහ ඔබතුමාගේ පරීක්ෂණවලදී හොයාගත්ත වෙද රහස් ගැන අපිට කියා දෙන්න පුළුවන් නම් ඉතාල වටිනවා. දැන් මේ සාකච්ඡාව අපි වැදගත්ම පැත්තකට අරින්න ඕන. මොකද හේතුව මිනිස්සු අපි දන්නවා මම දැන් නම් මෑතක හිට පළතුරු ආහාරය ගැන කියනවා. දැන් අපි මම කරපු පරීක්ෂණයේ දෙකක් ඔයයි පළතුරු වර්ග අපි එහෙම කියමු කෙටි කළා. අපි කරපු පරීක්ෂණවලදී පළතුරු වර්ග භාවිතය දැන් ටිකක් ඒව යනවා. ඒ භාවිතය ලංකාවේ විශේෂයෙන් පෙරදිග රටවල් මේ වෙයි පළතුරු ගැන තියෙන අවධානය මදි. ඒක අපි පැහැදිලිව කියන්න. ඒකට මම උදාහරණයක් විදිහට ගන්නේ දැන් මම ඉන්නේ පිළියන්දල වත්තේ තියෙන පළතුරු වර්ග ගැන තමයි පරීක්ෂණයකුත් කෙරුවේ. එතෙන්දි මිනිස්සු ඒක භාවිතයට ගැනීමේදී වැදගත් තැනකට යන්නේ නැහැ. අර විජේරත්න මහත්මයා කිව්වා වගේ වැදගත් කරුණක් අපි කියනවානේ දැන් පළතුරු ගන්නවා කියලා. ගොඩක් අය ගන්නෙ නැහැ. ගන්නේ ටිකක් අරගෙන එක්ක විසි ගන්නවා කයින් කරන දැන් කොස් කියපු දැන් මෙතන අපි කෙරුවනේ දැන් මේ පොලොස් කොස් වරක පැණි වරක දැන් අද නෙමෙයි හෙට ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා බලන්න මොන තරම් අහක ගිහිල්ලා තියෙනවද පළතුරු රජයේ දැන් මම මාධ්‍ය තුල ගොඩක් ස්තරවල කිව්වා අඩු ගානේ ලංකාවේ අමාත්‍යාංශයක් හදන්න ඕන කොස් ගැනම කොස් මාමා කියලාම හිටියා. නමුත් ඒක දැනට භාවිතයට යන්නේ නැහැ. බත් ගස ගැන. ඉතින් එහෙම එකක් මම කිව්වනේ මෙහෙම කෙලින්ම අමාත්‍යාංශයක් හදන්න. මොකද කන ඒවා හරියට තියෙනවා. කොස් යට ගස් යට පැලවෙලා වැටිලා තියෙනවා. ඊට ආහාරය ගැනීම කිසිම වැදගත් තැනකට ඒ පිළිබඳ ආහාර වැඩසටහනක් කරන්නේ නැහැ. වෛද්‍යතුමනි දැන් මේ විදේශ වෙළඳ පොලේ ලංකාවේ කොස් ගෙඩියක් රුපියල් 33000ක්. ඔව් 33000. දැන් වෙලා තියෙන්නේ මේ භාවිතයට ගැනීමේදී එහෙම එකක් කරන්නේ නැති එක. එතකොට මම කිව්වනේ දැන් පළතුරු වර්ග භාවිතයට දැන් මම කරපු පරීක්ෂණයේදී පළතුරු වර්ග 10ක් ගැන පරීක්ෂණ තමයි කෙරුවාම ඒවැය තියෙන වටිනකම හරියට ගත්තේ නැහැ. ගන්නෙ නැහැ. ගන්න නැති හේතුව තමයි ගන්න විදිහකට සකසලා නැහැ. එහෙම එකක් වෙනවනේ. භාවිතයට ගන්න භාවිතයට සකසලා නැහැ. සකසන්නේ නැත්තේ මොකද හේතුව? එකක් තමයි දැන් මේ වෙළඳ භාණ්ඩයක් විදිහට ටිකක් යනවා. ඒ ගන්න නැති හේතුව අපි දන්නවා පළතුරු වර්ග 10ක් ගැන අපේ ඍෂිය ඒ කියන්නේ පාරම්පරික සහ රටේ හිටි අය හොයලා තියෙන පළතුරු 10ක් ගැන වටිනකම. මොනවද ඒ පළතුරු 10? පළතුරු 10 එකක් තමයි අඹ. මිනිස්සු අඹ ගන්න එක ඇත්ත. හොඳේ අඹ රඹුටන් ගත්තට භාවිතයට සමහර අය ගැන අගුණ කියනවනේ. ඔව් රඹුටන් අගුණයි කියලානේ කියන්නේ. අගුණයි කියමු. දැන් හොඳ පැත්ත ගමු දැන්. හරිද? අනිත් එක තමයි අපි ගෙවල් වල වවන වැවෙන තැන්වලදී අපි කියවනේ මේ රැක ගන්න නැහැ කියලා. එතකොට ඒ පළතුරු වර්ග ගන්නකොට තියෙන්නේ පළතුරු ගන්නේ ගොඩක් අය නිකන් ටිකක් වගේ. වැඩිපුර පළතුරු ගන්න එකට පුහුරු වෙලා නැහැ. ඉතින් රඹුටන් ගොඩක් කන්න එපා කියලා කියනවා. ඒක තමයි ඒකේ පාරම්පරික ගන්න කරුණු ගන්න ඕනනේ හරියට භාවිතයට. එතකොට ඒ ගැණිය ගත්තාම වෙන්නේ මොකද? අර රුධිරයේ තියෙන ගොඩක් ආරක්ෂිත තම ඒ පළතුරු වලින් රැකෙනවා. ඉතින්
දැන් යන්තම් හරි අපිට සතුටකට කරුණක් තියෙනවා භික්ෂූන් වහන්සේලාට පළතුරු පිළිබඳ උනන්දුවක් ඇවිල්ලා තියෙනවා. ඒක ගන්නවනේ පළතුරු ගන්න එකට. ඒ අතරතුර අනිකුත් පළතුරු වර්ග තියෙනවා කියමු දැන්. අපි අර පළතුරු වර්ග 10 නම් ටික කියලා මතක කියලෙමු නේද? අඹයි රඹටුනුයි අඹුටන් එතකොට අඹරැල්ලා අඹරැල්ලත් හොඳ පළතුරක් විදිහට යන්නේවා. හරිද? ඒ එක්කම තියෙනවා අනිකුත් පළතුරු වලට ගුණ ඒවා තමයි දැන් අපේ දෙලුම් එකක්. අනිත් ඒවා ගන්නකොට වෙන්නේ දැන් අවාසනාවකට ඒවා ගන්න විදිය මාධ්‍යය තුල ඒකට හේම තැනක් දෙන්නේ නැහැ. දැන් අපි දන්නවනේ මේ ලාවුලු වගේ ලාවුලු ඔය වගේ මිනිස්සු තෝරගන්න ඕනනේ. වෙලා තියෙන්නේ ආහාරයට පසු දැන් ඉන්නේ සමාජයේ ලාවුලු දන්නවද? ඒක වෙනම කතා කරන්න වෙනවා. මොකද ඒ ගැන උනන්දුවක් ගත්තට ඒ ගැන හරියට කියා දීමක් වෙන්නේ නැහැ. ඊළඟට තමයි ගන්න පළතුරු වලට අමතරව ගන්න පළතුරු වලට තියෙන රැකගැනීමේ ක්‍රියාමාර්ගය හරියට කෙරෙන්නේ නැහැ. ගන්න මොකද මිල වැඩි නම් වෙන්නේ ඊළඟට ගන්නෙ නැහැ. මිල අඩු නම් එක්ක සමහරයට පාවිච්චියට හරියට තැන්වල කියා දෙන්නේ. මේ වෛද්‍යතුමනි යකිනාරං වල රහසත් අනේ අපිට ඒක කියනවා. එතකොට අපි දන්නවනේ පළතුරු වර්ග වලින් එකක් තමයි රඹුටන් ඒකට අමිත්තේරවත් නස්නාරං වලට අමතරව නාරං වර්ග කීපයක් තියෙනවනේ. ඒ හැම නාරං වර්ගයම ලේවල තියෙන ලේ කැටි ගැසීමේ ගතිය අඩු කරනවා. මොනවද නාරං ඔච්චර තියෙන වර්ග? නාරං ඔච්චර තියෙන වර්ග මොනවද? දැන් එකක් තමයි ප්‍රසිද්ධියම එක තමයි නස්නාරං එකක් අමතරව ගම්වල තියෙනවනේ මේ නාරං වර්ග කීපයක් තියෙනවා. යමනාරං. එතකොට එකක් තමයි පළතුරු ගැනීමේදී ඒ නාරං වර්ග ගැනීමේ වැදගත්කම තමයි ඒවා භාවිතයට ගන්න ඕන. ඒක විනාශ නොකර. විනාශ නොකර කියන්නේ? ඒ කියන්නේ අපි කියමු දෙහි ගන්නවා නම් දෙහි විදියටම ගන්න ඕන. කලවන්න නොකර. ඒ අපි කියමු දැන් ගෙවල් වල දානවනේ. දැන් රුණු විදිහට හදනවා කියමු. ඒකට දෙහි ඉස්ප දාලා ගන්න ඕන. ඒකෙන් වෙනවා අර ලේ කැටි ගැසීමේ ගතිය අඩු කරනවා. අනිත් එක රුධිරය වහනය වීම ආරක්ෂා කරනවා. අනිත් එක තමයි පළතුරු ගැනීමේදී එකක් තමයි ගෙවල් වල කරන වරදක් තමයි මේ පළතුරු වලට ගතිය නැති කරනවා. ඒ කියන්නේ ලෙන්ඩ කරනවා. සීනි දැම්මට වරදක් නැද්ද? සීනි දැම්මට ඒකත් ගන්න කියන්නේ. පළතුරක තියෙන ගුණේ තියෙන්නේ ඒ පළතුර විදිහට ගන්න ඕන. පවුලෝ ජූස් හදන්නේ නැහැ. ජූස් හදන්න දැන් අපි දන්නවා අපි ඉන්දියාවේ කාලේ බ්ලෙන්ඩර් එකට දාන්න නැතුව පළතුරු ඉස්ම එහෙම මිරිකලා දෙන්න ඕන බොන්න. නමුත් ඒක කෙරෙන්නේ නැත්තේ මොකද? ඒක අර රස කරන්න නොඑක කර දැම්මහම ඒක හානි වෙනවා. හැබැයි වෛද්‍යතුමනි ඉන්දියාවේ අපි විජයරත්න මෙතුමත් මාත් ඉන්දියාවේ ටික කාලයක් පහුගිය කාලේ හිටියා. හැම නගරයකම තියෙන එකක් තමයි මේ අදටත් මේ උග්ගස් මේ පැත්තේ මැෂින් එකකින් උග්ගහ දානවා අර පැත්තෙන් උග් වල ජූස් එක බොන එක. ඒක උග් පානයක් හැටියට බොන මුකුත් සීනි මුකුත් දාන්න නැතුව තමයි බොන්නේ. නෑ මේව අපිට තියෙන මේ රටවල් අණුව රටවල් වෙනස් වෙනවානේ. එක එක රැන්වල අපි කියමු දැන් ඉන්දියාවේ කරන හොඳ ගුණයක් තමයි පළතුරු පේන මිරිකලා තැන් තියෙනවා. අන්න හරි. දැන් මෙහෙ නෑනේ. අපි කියන්නේ අපේ හොඳ ඒවා ගන්න ඕන වෙන තැන්වල හොඳ වැඩට. දැන් කෙනෙක් ආවහම දැන් පළතුරු තියෙන කාලෙට ඒක ගොඩක් අය රැකගන්න නැතුව ඉන්නවනේ. එක්ක සමහර අයට මිරිකලා එක දේවල් දාලා බීම හදලා කරන්නේ නැතුව ඒක පළතුරක් විදිහට ගොත්තාම තමයි ගුණේ තියෙන්නේ. ඔව් යකිනාරං කියන්නේ දැන් යකිනාරං අපි භාවිතයට අරන් තියෙනවා. ඒ මං හිතන්නේ අපිට ගලවත් තුනා අපි ඊළඟ සැරේකට පෙමුනේ. යකිනාරං කොළ ඉස්ම මේක අහන්නට අපි මීඩියාවල කිව්වා. යකිනාරං කොළ කැඳ. දන්නවා ගොඩාක් අයට අස්මාව රෝග ආවම ඒ යකිනාරං කොළ ඉස්ම ඒ වටුරුවක් කියන්නේ යකිනාරං කොළ ඉස්ම මිරිකල අරගෙන කොළ කැඳ විදියට හදනවා. ඒකයි මුං යට කැඳට
යකිනාරංගොල ඉස්ම කැඳක් වගේ හදලා දවසට දෙකක් දුන්නාම ආත්මාවේ රෝග නැති කරනවා. හීම්බෝ විටියත් එකට හොඳයි කියලා. ඒ කියන්නේ ඒක රෝග වලට නම් දෙනවනේ අපි. ඒවා ගම්වල ඒවා කරා. දැන් ඒක කරන්නේ නැත්තේ මොනවත් නෙවෙයි. ඒක කරුවේ තමයි. මොනව කරන්නේ නැත්තෝ. ඒ උරුමේ නෙවෙයිද? ඒක කරුවේ. නේද? තැන්වල තියෙනවනේ තැන් සුපර් මාකට් වල හැමතැනම තියෙන්නේ අර හදපු බීම වල තියෙන්නේ. ඒ ගෙවල් වල එහෙම ගතියක් අපිට ඉතින් වෙලෙන්දන්ට දොස් කියන්න බෑ. වෙලෙන්දෝ ඉන්නේ. එතනනේ ඉන්නේ. එහෙමයි. ඒ හින්දා අපිට අර කියන දේවල් යකිනාරංකොල කැද හදලා දුන්නාම ගම්වලයි දන්නවා. එහෙමයි. අපි මේවා දැන් කියන්නේ නැත්තේ මොනවත් නෙමෙයි. කිව්වහම ඒක අතෑරලා දානවා. මතක් වුණාම අතාරිනවනේ. අද හෘද රෝගීන් වැඩි වෙලා අපේ රටේ හෘද රෝගීන්ටත් ප්‍රතිකර්මයක්. ඔව්. එකක් තමයි යකිනාරංකොල ඉස්ම කැඳ හදලා දෙන එක. එහෙමයි. ඒ යුගයේදී අපි කියමු කෙනෙක් තැනකට ගියත් අමුත්තකට ගියත් ඒවැයි තියෙන ගුණේ ගන්න ක්‍රියා දෙන්නවා. දැන් අපේ නිහාල් විජේරත්න මහත්තයලාගේ ගෙදරට ගියත් තැනකට ගියත් ඒගොල්ලෝ දෙන්නේ විදියනේ. දැන් වැඩේ කෙරෙන්න ඕනේ. දැන් අපි දන්නවා බීම වර්ග තියෙනවා. ඒවා බෝතල් කරලා විකුණන්නත් තියෙනවා. නමුත් ඒකට අපිට විරුද්ධ වෙලා කියන්නේ නැහැ. මොකද වෙළඳපළ විතරක් නෙමෙයි වෙළඳෝ ඒ කියන්නේ කඩවල් වල විතරක් නෙමෙයි ලොකු වෙළඳපළ වල තියෙන ඒවා. ඇයි විජේරත්න මැතිතුමනි නැත්තේ යකිනාරං මේ ජූස් යකිනාරං බීම වගේ මේ ඔය කියන ඖෂධීය පාන වර්ග නැත්තේ මොකක්ද ඒකේ අභාග්‍යය? ඒකට අපිට මේවැය කියන්න නර මේ වෙළඳාම්. හානිම එක තමයි වෙළෙන්දෝ. නම කිව්වට ගමන්ද නෑ නේ වෙළෙන්දෝ ඉන්නවනේ. ඒකට උනන්දුව කරන්නේ නෑ අත් වශයෙන්. එහෙමයි. තැනකට ගියත් දැන් කඩේකට ගියත් බීම වර්ගනේ තියෙන්නේ. ඉතින් වෙන මොකක්වත් නෑ. අපි මේක වෙලෙන්දන්ට දොස් කියනවා නෙමෙයි. අපි ඊට වැඩිය උනන්දුවක් දෙන්න ඕන පාසල්. විජේරත් මහත්තයලා අපි මේකට කියනවා අපි කෙලින්ම පහර එල්ල කරන වෙලාවල් තියෙනවා. නමුත් එන්නේ ඒකට හරියට දෙයක් නැහැ. නේද? මාධ්‍ය තුල එකක්. ඒ මාධ්‍ය තුලට මේක ගන්න නැති එකට එක හේතුවක්. නේද? අනිවාර්යයෙන්. ඒකට ඉන්න වෙළඳ මාධ්‍ය තුල අනිත් අය ඒකට උනන්දු වෙන්නේ නැහැ. උනන්දු නැත්තේ මොනවත් නෙමෙයි. මුදල් හම්බ කිරීම මත. ඉතින් ඔබතුමාටත් ඒ යුතු වගකීමක් තිබුණානේ කාලයක් වෛද්‍ය මේ ආයතනයේ ඔබතුමා ලේකකාධිකාරී වශයෙන් කිව්වනේ. සමහර තැන්වල ඊට පස්සේ ඒකට හානි වෙනවා ඊළඟට. වැඩිපුර කරන්න ගියාම වෙන්නේ ඒක එක්ක අයින් කරනවා එක්ක දානවා. ඒක එවැනි අත්දැකීමක් තියෙනවද ඔබතුමාට? ඔව් තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ නිහාල් ජීරත්න මහත්තයා ඔබතුමාලා මේ අපේ ජීරත්න මහතුරු ඕකට මහන්සි වෙන්න ඕන අනන්ත කරා වැඩ කෙරුවා. ඒකට වැඩිය ඉදිරියෙන් යනවා මේ. ඒයින් අපිට කරන්න තියෙන්නේ මේක තමයි කරන්න තියෙන්නේ. ඒ ඕනේ නෑ නේ මම ඔය ඉන්දියාවේ තියෙන අපි ගියාම හතු. ඔව්. හතු කියන්නේ කොච්චර පෝෂ්‍යදායී ආහාරයද? ඔක බිම අඩියක්කට හැදෙන අය මයිසේ ප්ලේට් එක ලංකාවේ සල්ලි ලක්ෂ ගාණක්. සූකර මද්දව නේද? ඔව්. දැන් අද ඒක ලංකාවේ නෑනේ. ලංකාවේ ඉතින් උරුමස් කියලා හදාගලා බුදුහාමුදුරන්ට අපහාස කරානේ. ඔන්න අපේ අය කරන ඒවා. ඉන්දියාවේ වැවක් නෑ දකින්නේ උනාට. ඕන චුන්ද කර්මාර පුත්ත කියන්නේ කුමාරයෙක්. හරිද? කුමාරයෙක්ට පිස්සුද මේ බඩේ අපහසුතාවයක් තියෙන බුදුරජාන් වහන්සේට උරුමස් ගානම දෙන මානසික රෝගීද? පොඩ්ඩක් හිතන්න ඕනේ බොරුවක් කියද්දි උනත් නේද? හොඳයි. විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්නයන් කියන විදිහට මේ උරුමයේ වනසා ගැනීමේ කරුමය තමයි මේ අරුමය තමයි අපි අද දවසේ අත්විඳින්නේ. අමිල කොහොමද මේ උරුමයේ වනසා ගැනීමේ කරුමය ගැන තවදුරටත් කතා කරන්නේ? මාධව නිධානයේ තියෙනවා මේ ශ්ලෝකයක්. හරි. මේක මේ මං තේරුම කියන්නම් ඊට පස්සේ ආස්‍ය සුඛම් ස්වප්න සුඛම් දදීනි ග්‍රාමෝද්‍යකානුප රසාපයාන්සි නවාන්ත පාන ගුඩ වෛකෘතම්ච ප්‍රමේය හේතු කපකෘච්ච සර්වා. හරි මේක දැන් තේරුම සැප පහසුව ජීවත් වෙන නිතරම නිදා ගන්න මස් මාංශ කන ඒකේ පේලිය බලන්න මුදවපු කිරි මස් මාංශ අනුභව කරන ඒ මාධව නිධානයේ වෙනමම සඳහන් කරනවා ජලයේ හා ගොඩබිම ජීවත් වෙන සතුන්ගේ මාංශ කියලා වෙනම සඳහන් කරනවා. හරිද? ඊළඟට කිරිපානය
හකුරු ආහාරයට ගන්නා විට කපකෝප වෙනවා. ඒ නිසා ප්‍රමේහය ඇති වෙන මේ එක ප්‍රමේහයක් හකුරු හොඳයි කියනවනේ. හකුරු කෑම හොඳයි. නෑ මේ සීනි හකුරුනේ මේ කතා කරන්නේ. සමහර කිතුල් හකුරු වල ගුණ වෙනස් වෙන්න පුළුවන්. එතකොට දැන් බලන්න දැන් මේකේ තියෙනවා නේද සැප පහසුව ජීවත් වෙන නිතරම නිදා ගන්න. දැන් කවුද නිතරම නිදාගන්නේ? මස් මාංශ කන අය. දැන් සිංහයක් කාපු ගමන් නිදි. ගෙදර සුනකෙක් ඉන්නවා නම් බලන්න ඔබේ කාපු ගමන් නිදා ගන්නවා. හැබැයි නිර්මාංශ සත්තු එහෙම නිදාගන්නේ. දැන් ගවයා ඉඳගෙන හිටියත් වමාරලා හරි කනවා. අපේ විවහ විද්‍යාත්මක සැකස්ම තියෙන්නේ ඒ විදිහට චාමික මහත්තයා. ඔන්න ඉතින් උරුමය වනසා ගැනීමේ කරුමය. හරි. ඊළඟට පරීක්ෂණයක් කළා තියෙනවා. දැන් මේකේ මැද්දෙන් ඇහුවත් අර බාගෙර නිදාගෙන බණහපු ආච්චිට වෙච්ච දේ වෙනවා. ඒකන හරියට අහගන්න. කාටද එතකොට සීතා කියන්නේ වගේ. අන්න ඒකයි. හරියට අහගන්න මේ කතාව. ස්ට්‍රෙස් වෙලා ඉන්න මේ ආතතිය. ඔව් ආතතියෙන් ඉන්න කිකිලියෝ දාන බිත්තරි 90%ක් කිකිලියෝ එහෙම තමයි. මම ඒකයි මං කිව්වා ඔක්කොම අහන්න ඕනේ කියලා. ආතතියෙන් ඉන්න කිකිලියෝ දාන බිත්තරේ වඩා පිළිකාකාරකයි කියනවා නිදහසේ ඉන්න කිකිලියන්ගේ බිත්තර වලින් යම් කිසි කෙනෙකුට පිළිකා හැදෙන කාරණාව. ආතතියෙන් ඉන්න කිකිලියෙක්ගේ බිත්තරේ හරි පිළිකාකාරකයි කියනවා සහ නොයෙක් ලෙඩ රෝග හැදෙන්න ප්‍රධාන හේතුවක් කියනවා මේ නිදහසේ ජීවත් වෙන කිකිලියෙක්. ඒ කියන්නේ ආතතියෙන් ඉන්නවා කියන්නේ කූඩුවක් අස්සේ හැදෙන කිකිලිය. ෆාම් එකක වෙන්න. නමුත් ගෙවත්තේ අපි හිතමු දැන් මෙහෙම ගත්තොත් චාමික මහත්තයා දැන් මට මගේ රෝගියෙක් මට කිව්වා ඇත්තට මම ඒ පුද්ගලයාව මේ හේතු ගණනාවක් නිසා ඒ කියන්නේ මම කියන ආකාරයට වෙදකම කරන්නේ නැහැ. ඉතින් මට වෙදකම කරන්න නැත්නම් මට බෙහෙත් දීලා සල්ලි ගන්න එකේ තේරුම නැහැනේ. ඉතින් මම කිව්වා මට වෙදකම ඊට පස්සේ යාව මට කිව්වා මම මේ බටහිර වෛද්‍යවරු ළඟට ගියා. යා මට බිත්තර කන්න කිව්වා. හැබැයි මහත්තයා මම කල්පනා කරා මේ කුකුලෝ නැතුව කිකිලියෝ ටිකක් විතරක් තියාගෙන බිත්තර ගන්නවා කියලා. මම ඒකට මොකුත් කියන්න ගියේ නැහැ. හරිද? මොකද ඒක ඇත්තටම ඉතින් මේ ෆර්ටයිල් වෙන්න විදිහක් නේ. කියන්නේ සංසේචන වෙන්න විදිහක් නෑනේ. ආර්ථභාරණය වගේනේ. එතන කුකුලෙක් නෑනේ. මම ඉතින් ඒ හින්දා නිහඬව හිටියා එතනදී. නමුත් මේ කියන කාරණාව බලන්න නිදාසේ ඉන්න කිකිලියකගේ බිත්තරේ සාපේක්ෂව ඔබ එතකොට හිතන්න මෙතනින් ගන්න ඕනේ තියෙන කාරණාව. ගන්න ඒ කියන්නේ වේදනාවෙන් පීඩාවෙන් ඉන්නකොට දැන් ෆාම් වල බිත්තර සඳහා ඇති කරන කිකිලියන්ට අවසානයේදී මොකද වෙන්නේ? බලන්න කියලා මස් කඩේ. හරිද? කිරිගා කර්මාන්තයේදී අර එළදෙනට මොකද කරන්නේ? පිරිමි සත්තු ටික ඊළඟට වෙන මොන හරි උත්සව වලට සත්තු මරණම උත්සව තියෙනවනේ. ඒවට පිරිමි සත්තු ටික වෙනම යවන පොඩි කාලෙම ගෑනු සත්තු ටික කිරි ගන්න පුළුවන් කාලේ හූරගෙන අරන් ඊට පස්සේ මරන්න යවනවා. ඔය කිරි ගම්මාන නෙමෙයි ඒවා ඝාතකාගාරම තමයි ආයි කතා කරන්න දෙන්නේ. මම ගිහිල්ලාම බලලා තියෙනවා. ඒ හින්දා මම මේ කියන්නේ වගේ කියන්නේ. එතකොට ඔබතුමා බලන්න මරණ සතෙක් දැන් අතීතයේ නම් මැරිච්ච සත්තුන්ගේ මස් කෑවාර මස් වැද්ද කියලා අපේ බොහොම සිල්වන්ත චරිතයක් අත්‍තරම අතීතයේ හිටියා මස් වැද්ද කියලා. එයා මොකද කරේ? කොටියෙක් කාලා ඉතුරු කරපු වල්ලූරෙක් වෙන්න පුළුවන් මුවෙක් වෙන්න මස් ටික ගෙනල්ලා අපේ තිබිලා තියෙනවානේ අතීතයේ මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් තිබිලා තියෙනවා මස් කඩ කියලා. ඒ මේ සත්තු මරපුවා නෙමෙයි. හරිද? වෙන සතෙක් මරලා ඒවට කියන්නේ මොනවද මේ පවත්තපල මේ මාංශ කියලා තිබිලා. ඒ පවත්තපල භෝගය කියන්නේම ගහක් ළඟ ඉන්නවනම් ගහ යට වැටෙන කොළ. වෙලිච්ච කොළ. ඉබේ වැටෙන. ඔය ඉබේ වැටෙන කොළ. හරි උලංගරත් වැටෙනවනේ කොළ. ඒවා පවත්තපල මාංශ කියන්නේ ඒවමයි පැහැදිලි. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ නම් අනුදැන වදාළේ පවත්තපල මාංශය පමණමයි. හැබැයි ඒකත් උත්කෘෂ්ඨ සලකලා නැහැ. හොඳට මතක. හැබැයි පවත්තපල මාංශයක් වුණත් අර කියන මාංශ 10 නම් පවත්තපල මාංශ එපා කියලා කියන්නේ. ඒකට හේතු තියෙනවානේ. දැන් එතන නැතිවක් තියෙනවා හැබැයි. ඔබතුමා වැරදිලා හරි මැරිච්ච පරවියෙක්ගේ මස් කැල්ලක් කාලා ගිහිල්ලා බලන්න පරවි මොකද කරන්නේ කියලා. පරවි මස් නෑනේ දස සත්තාවල. හරිද? එතකොට කබර මස් කන මේ ගෝත්‍රිකයෝ ඉන්න මම හොයාගත්තා. ඒ හැම කබරයක්ම කන්නත් බෑ. දැන් කොමෝඩෝ ඩ්‍රැගන් කියන කබර වර්ගය කෑවොත් මේ කන්න ඕනේ නෑ යාමික මහත්තයා ගෑවුනත් ඇති. තප්පර ගානකින් ශරීරගත විස් ශරීරගතලා චූටි තුවාලයක් අපේ තිබුණත්
තේරෙනවද? මේ පිස්සු බල රෝගේ වගේ නෙමෙයි ඊටත් වැඩිය බරපතලයි. මන්ද කමිල්ල පත්තරයක තියෙනවා කබර තෙල් වලින් මුළු ගමක් මරන්න පුළුවන්. ඒක තමයි. එතකොට දැන් මං කියන්නේ දසසත්තාවල නැත්තම් මේ මස් දෙන්න පුළුවන් කියලා ස්වාමින් වහන්සේ නමකට යම් කිසි කෙනෙක් දසසත්තාවල නැහැනේ කියලා අර ගිරව්වගේ කටපාඩම් කරපු සෙට් එකක් ඉන්නවා නේද ත්‍රිපිටකේ. එතකොට එහෙම කෙනෙක් ගිහලා පූජා කරත් ස්වාමින් වහන්සේට මොකද වෙන්නේ? කොමෝඩෝ ඩ්‍රැගන් වගේ ඒ වගේ කබරෙක්ගේ. ඉතින් තේරුම් ගන්න මේකේ ප්‍රායෝගික සත්‍ය බුදුරජාණන් වහන්සේලා කියන්නේ සාරාංශක කල්පරක්ෂයක් පෙරම් පුරලා. හරිද? ඒ දේශිත ඒ උතුම් සද්ධර්මය අපි මේ හිතන විදිහට කෑලි කඩ ගන්න ගියොත් අන්න එතකොට මේක පටලා ගැනීමන්නේ මේ තියෙන්නේ. ඒ නිසා ඒ පටලා ගැනීමෙන් අපි මිදෙන්න ඕනේ. ඒකයි මම කියන්න හැදුවේ. එතකොට මරපු සතෙක්ගේ අර අච්චර බරපතල ලෙස කෝටිසෝල් ජනනය වෙච්ච සතෙක්ගේ මාංශයක් කන එක මොන තරම් පිළිකාකාරකයිද? අද මේ පුංචි මාළු කන කතාව මෙතන කතා කරපු නිසා මම මේ කියන්නේ. ඔය හාල් මැස්සව කනකොට හාල් මැස්සගේ අක්මාව ගිලෙනවා මිනිස්සුන්ට. අක්මාවේ මොනවද තියෙන්නේ? විස. හරිද? අර විස තැම්පත් වෙච්ච දැන් හාල් මැස්ස 5-6 දෙනෙක් කනවනේ. එතකොට බලන්නකො විස නෙමෙයිද මේ කන්නේ. හරිද? ඒ නිසා බැදලා කෑවට ප්‍රශ්නයක් නැද්ද? කොහොමත් එකයිනේ. දැන් ප්‍රෝටීන් අණුව බැද්දාම කැඩෙන්නේ නැහැ කියන්නෙම අර සෛලයක අභ්‍යන්තරයේ තිබෙන්නා වූ විස කොටස් තියනවද නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට ඇත්තටම කියනවා නම් මැරුණු සතෙකි ඉබේ මැරුණු සතෙකුගේ උනත් හරිද? ඒ කියන්නේ පීඩාවකින් නෙ මැරෙන්නේ. ඔබතුමාට පුළුවන් hina වෙලාම මැරෙන්න. අර heart attack ඇදිච්ච අය නම් අර මේ ස්නායුව එහෙට මෙහෙට වෙලා hina වෙලා වගේ මැරෙන අය ඉන්නවා. එහෙම නැතුව කවුරුත් සතුටින් මැරෙන්නේ නැහනේ. එතකොට ඒ පීඩාව කිසිම ආකාරයකින් අපිට යහපතක් වෙයි කියලා හිතන්නවත් බෑ. ඒ වුණාට කැල්සියම් වැඩෙන්නේ ඉතින් හාල් මැස්ස කන්න කියනවානේ. ඒක හැමදේම plant based animal based කියලා දෙකක් තියෙනවා. දැන් හාල් මැස්ස කෑවහම මේ වෘක්කවල මේ කියන්නේ වකුගඩු වල ගල් මුත්‍රා ආශ්‍රිත මාර්ගයේ සහ මුත්‍රාශයේ ගල් ඇති හැදෙනවා කියලා. ඒ කියන්නේ අතිරික්ත කැල්සියම් තැන්පත් වෙන තරක් නැහැ. එතකොට නැති ප්‍රශ්න. ඊළඟ heart එකේ කොච්චර කැල්සියම් තැන්පත් වෙලා ඉන්නවද? නේද ડોක්ටර්? ඇත්තටම කියනවා නම් හදවතේ යම්කිසි දමනියක යම්කිසි අවස්ථාවක කැල්සියම් තැන්පත් වුණොත් ඉතාම අපහසුයි මේ ප්‍රතිකාර කරන්න. 100ට 1යි 2යි ඒ අය එක්ක බයිපාස් එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ස්ටෙන්ත් එකක් දාන්න ඕනේ. ඒ මට්ටමේදී. ඉතින් අපිට ඒකට උදව් කරන්නත් බැරි මට්ටම. ඉතින් ඒ නිසා දැන් මේ ස්ටෙන්ත් දාන එක හරි මේ නිකන් මොකක්ද ඒක රැල්ලක් වෙලානේ. මම දැම්මන ස්ටෙන්ත් 3ක් එහෙම කියන්නේ. අභිමානෙන්. ඊට පස්සේ ඒගොල්ලෝ දෙන කොලෙස්ටරෝල් මට්ටම පවත්වා නොගත්තොත් හරි ඒගොල්ලෝ කියන විදිහට ජීවත් නොවුනොත් බරපතලයි. මේ මොකද ඔය හාල් මැස්ස කනකොට උයනෙක් කෙනා හාල් මැස්සගේ ඇස් දෙක අයින් කරනවා නෑනේ. එතකොට දැන් එයාට ඊළඟ භවයේදී ඇස් පෙනේද? ඒක තමයි කියන්නේ. මට ඒකට උත්තරේ ඒක තමයි හේතුඵල. ඒ මැරිච්ච සත්තුන්ගේ ඇස් ඉතින් කමන්නේ නෑනේ. ඔව් හේතුඵල මැරුවේ මේ නිකම් මැරලා නෙවෙයි මරලානේ. ඔව් හේතුඵල ධර්මතා මත මේ දේවල් ගත්තොත් ඇත්තටම බරපතලයි. ඒ නිසා අපි කිව්ව ධර්මය මං හිතන්නේ අනාගතේ චාමික මහත්තයා දොරින් දොර ගමින් ගම බිහිදොරින් නිවන් දොර වන්දනාත්මකව අහන දවසක් ඉස්සරහට එනවා කියන එක මම නම් වටහාගෙන තියෙන ඒ හින්දායි කොච්චර ප්‍රශ්න ගැටලු අපිට ආවත් මොනතරම් මාධ්‍ය වෙනත් මාධ්‍ය අපිව වාරණය කරනවා වෙන්න පුළුවන්. අපේම හිතවතුන් කියනවා අයියෝ ඔවා කියන්නේ නිකම් ප්‍රශ්න දාගන්න එපා. නෑ නොකර බෑ. අපි සත්භාවයෙන් මේ ලෝකෙට ඉපදුනා මං කියන්නේ. මම කැලණි විහාරයට ගිහිල්ලා ඒ මගේ සිද්ධාර්ථ කුමාරයා දුෂ්කර ක්‍රියා කරපු ඒ රූපය දිහා බලලා මං කියන්නේ ඔබ වහන්සේ මේ කරපු වීරයට මම අනිවාර්යයෙන්ම මගේ ජීවිතෙන් මං සත්කාරයක් කරනවා. ඉතින් එහෙමනම් අපි එහෙම හිතද්දි ඇයි අපිට බැරි ජීවිතේ පරිත්‍යාග කරන්නේ? ඔබට ඉදිරියේදී සත්කාර කරන්න බැරි වෙයි. ඔබ වීදි සුනකයන්ට ආහාර දානවා හැමදාම රාත්‍රියේ දිනපතා. වීදි සුනකේ ඔක්කොම ඉවත් කරන්න යනවා. එතකොට ඔබට රාත්‍රිකාරී රාජකාරිය එහෙම කළොත් ඒ අය ඒ කරන අය ඒ පෑම් පහර ඉඳලා ගහන අයගේ දරු පවුල් ස්වභාව ධර්මය ඉවත් කරන හැටිත් අපිට බලා ගන්න ලැබෙයි. ඉතින් හොඳ නැද්ද වීදි සුනකයෝ ඉවත් කරන එක මේ පාරට? එහෙමයි චාමික මහත්තයා. දැන් මම වියදම් කරලත් ඒ අයගේ වඳසත්කම් අනන්ත අප්‍රමාණ කරලා තියෙනවා. මොකද මම දන්නවා මේක කියන්න ඕනේ. ඒ දේනුව සුනක දේනුවන්ව සමූහ දූෂණයට ලක් වෙනවා ඒගොල්ලන්ගේ ඒ ප්‍රජනන කාලයේදී. ඒ නිසා ඇත්තටම ඒ අයට හරි පහසු. අනික ඒගොල්ලන්ගේ ගර්භාෂයේ රෝග හැදෙනවා, දිම්බකෝෂ ආශ්‍රිත රෝග හැදෙනවා, නොයෙක් සමාජ රෝග හැදෙනවා. ඒ නිසා සුනක දේනුවන්, පාරේ ඉන්න සුනක දේනුවන් විශේෂයෙන්ම
වඳසත්කම කරන එක හොඳයි. ඒක ඉතාම හොඳයි. පිරිමි සතුන්ටත් කරන්න පුළුවන්. ඒ අයගේ රුෂණ කෝෂ ඉවත් කරන්න පුළුවන්. එතකොට ඒ අය ජීවත් වෙන කාලය ගත කරලා නිදහසේ මිය යාවි කවදා හරි. ඉතින් ඒක ගැටලුවක් නැහැ. නමුත් මේ රජය හෝ වෙනත් පාර්ශවයක් හෝ ඇත්තම ලෝක සෞඛ්‍ය මේ හරි සරලයිනේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රටවල් වලට නිර්දේශ කරලා තියෙනවා වඳසත්කම් කරන්න කියලා. ඒක විද්‍යාත්මකයි. මේ රජය ඒ කරන්නේ එවැනිම එහෙම එකක් කරොත් හොඳයි. එහෙම නැතුව වෙන දේවල් කරන්න ආවොත් ස්වභාව ධර්මයේ ඒ අයව නම් ඉවත් කරනවා ඉක්මනට. හොඳයි. කොහොමත් රංගන චරිත වැඩිකල් නේද? රංගන චරිත වැඩිකල් ආවිෂ නැහැ කියලා අපි සමාජය දන්නවා. නිහල් විජයරත්න මෙතුනේ ඔබතුමාට කියපු හාල්මැස්සෝ කතාව පිළිබඳව තවදුරටත් දැනගන්නනේ. ඉතින් අපි ඔබතුමා කිව්ව හාල්මැස්සෝ ඉතින් කවුරුත් අපි මරන්නේ නැහැනේ හාල්මැස්සෝ මරපු හාල්මැස්සෝනේ අපි කන්නේ කියන ප්‍රශ්නේ නගන්නට පුළුවන්. එතකොට නොකල යුතු වෙළඳාම් වලට උඩගෙඩි දීමක්ද මේ කියන කාරණාවත් එක්ක පොඩි ගැටීමක් තිබෙනවා. ඇත්තටම මේ තමන් සල්ලි අපි මහන්සියෙන් හම්බ කරලා ගන්න සල්ලි වලින් තමයි අපි මරලා නෙවෙයි කියන කාරණාවත් එක්ක ඔබතුමා දෙන පිළිතුර කොහොමද? හරි. හාල්මැස්ස කියන්නේ ඉබේ මැරිච්ච සතෙක්නේ? ඔව්. නමුත් අපි කෑවට අපි මරන්නේ. ඒක තමයි. ඉබේ මැරුණත් විසයි. ඉතින් වෙනත් විසයි. නමුත් ඒ විසයිනේ සෞඛ්‍ය පැත්තෙන් විසයි කොහොමද? ආධ්‍යාත්ම කියන්නේ බුද්ධ දර්ශනය තුළ කර්ම විශේෂ. කර්ම විශේෂත් එක්ක ඒ සතාගේ ජීවිතය සහ ලෝ දකින්න ඇස් දෙක විනාශ වෙන්නේ. ඔය ප්‍රාණය ඔගේ ජීවිතය විනාශ කරාම ඇස් දෙකත් පේන්නේ නැහැ. ඉතින් විනාශ කරන්නේ මරණ විනාශ කරන්නේ හේතුව. දීවරයට මුදල් උපයන්නනේ. දීවරයට නේ කණ එකාට. කණ එක නිසානේ දීවරය වරන්නේ. කණ එක මරණ එකාට වැඩි ඉස්සරහින් ඉන්නේ කණ එක. කණ එක නැවතු ගන් අරයා මරන්නේ නැහැ නේ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට ඒ මිනිහාගේ ඒ සතා අහිංසක සතාගේ මස් ටිකත් එක්කම ඒ හැය කැවෙනවා. ඇහැ පෙනීමක් දුර්වල වෙනවා. දුර්වල කියන්නේ නැති වෙනවා. එතකොට අපි කොහොමද දැන් අද 100ක් ගත්තොත් 80ක් කන්නඩි දාන්නේ ඇයි? මේ ඉතින් ඊළඟට හදවත් රෝග කී දෙනෙක් හදවත් රෝග දැන් ඔය හැමෝටම හදවතක් තියෙනවා. ආල්මැස්සේ කියන්නේ තිත් සාමාන්‍ය මුහුදේ ඉන්න මාළුවන්ගෙන් හැම සමස්තයක් ගත්තාම 85%කට එහා ඉන්න ගෑනු සත්තුනේ. ඒකින 80%ක් විතර ඉන්නේ පැටව දාන අම්මලා. ඉතින් ඒකනේ දැන් කොච්චර ඇල්ලුවා මුහුදේ මාළු ඉන්නවයි කියන්නේ දැන් දෙතේරනේ කියන එක. එතකොට මේ ආල්මැස්සෙක් ගත්තොත් 4100 4500 අතර තියෙන තිත්. ඊට වැඩිය සාලයක් ගත්තොත් 30000. ඊට වැඩිය ලොකු සත්ත්වෙක් ගත්තොත් ලක්ෂ ගණන්. හරි. එතකොට මේ පැටව දානමනේ. එතකොට දැන් ওই දැලට ආවුනාම ඔය දැලට දැන් මම ඊයේ පෙරේදා ඇල්ලේ ගිහිල්ලා 20 දුරට මැරුණා. අනේ අපෝයි කියලා මිනිස්සු කෑ ගහනවා. Facebook වල දානවා අරම මේවා දානවා. නමුත් ඒක අවබෝධ කරගන්න. දැන් එතන ඒගොල්ලෝගේ පෙර සංසාරේ කර්මයකදී කොහෙද හරි ගිය එකක් මේ භවයේදී කොහොම හරි එකතු වෙලා ඒක මේක ඒක තව කීපාරක් විඳින්න තියෙනවද දන්නේ නැහැ නේ. දැන් අනේ නිහල් මත සමා වෙන්න දැන් කුකුල් ලොරියක් ගන්නකො මේ ලෝකේ කුකුල් ලොරියක ඉන්නවා මං හිතන්නේ 2000ක් 3000ක් කුකුල් කිකිලියෝ තමයි ඉන්නේ 99%ක්. එතකොට අපි හිතන්න ඕනේ මේ අර එකම සෙට් එක තමයි දවස් 28න් 28 මරනවා. ඒ එකම ඝාතකයෝ සෙට් එක තමයි දැන් එහෙම තමයි. කර්මපතේ තුළ කර්ම විශේෂය තුළ අපිට දකින්න තියෙන එකම තමයි. පුද්ගලයාට අපි හිතන මං දැන් අපි හිතමු අපිටත් දුකයි තමයි නේද? මිනිස්සෙනේ. නමුත් බුදුහාමුදුර සබ්බේ සත්තානි සියලු සත්ත්වයන්ට කිව්වේ. ඒතකොට අර මාළු අල්ලන ලොකු දැලක් ගාවට යන්න. කිට්ටු අපි කොහොම බේරුවල කියලා හරි කොහේ හරි. ඒතකොට අර එළවනේ දැල් රැල්ලක් මහුවෙලා. මේකට. ඒතකොට ඕකේ ඕකට අහුන වෙච්ච ඕකෙම ඉන්නේ වගේ සහෝදර කොච්චරද අහුන වෙච්ච අය. දෙමව්පියෝ කොච්චරද? ඒගොල්ලෝ ගෙදරනේ ඉන්නේ. දැන් ඒගොල්ලෝ ඉන්නවනේ අපේ ගෙදර වගේ උන්ගේ තියනනේ දීයට ඉන්නේ තැන්. එතකොට උන් කොච්චර දැන් දුක් විඳින්නේ නැතිද? උන්ගේ දරුවා නැහැ. අම්මා තාත්තා අහුවෙලා දැලට. තේරුණා කියන්නේ? එතකොට උන් කොච්චර මරණ දෝනාව දෙනවද? දැන් ඒක පේන්නේ නැහැ පිගාන්ට ආවමද? නෑ. එතකොට අරක දැන් අතන 20ක් එකපාර බස් එක පෙරලා මැරුණා. නමුත් එතන මිනිස්සු මෙතන තිරිසන් සතෙක්. එච්චරයි වෙනස. නමුත් සබ්බේ සත්තා දෙක නමුත් ක්‍රියාව එකයි.
දැන් ඒකට පරීක්ෂණත් කරනවා. නමුත් නේද මේ පරීක්ෂණ කරනවානේ කොහොමද මේ කුණේ ඇයි මේ කුණේ කියලා. අර අහිංසක ජීවිත මාළු දැලේ පැටලිලා කාටවත් නැහැ පරීක්ෂණය. ඒ සත්තුනේ උන්ට හිතන්න බෑ. නෙවලම් කියලා හිතන්නේ. මේක සත්තුන්ට හිතන්න බැරි රත්යන්ට ඉව බලය තියෙනවා. හරිද? ඉව ශක්තිය වැඩි. දැන් අපිට සිතන්න පුළුවන් සිතීමේ ශක්තිය තියෙන එක ඇත්ත. නමුත් දැන් අද සිතීමේ ශක්තිය තමයි ඉස්සරහින් තියෙන්නේ. නමුත් ඒක දැන් ඉව එක ඉස්සරහටයි ඒක පස්සට ගිහලා තියෙන්නේ. දැන් නිහල් මහත්තයා මේ දාපු ගියර් එකේ ඉඳලා හොයනවා. කීවෙන ගියර් එකේ අර දල ඇද්දේ කවුද? ඈ කී දිනේ දල ඇද්දද? දල කොහෙන්ද සල්ලි වලට ගිහලා ගත්තේ? ඒ වැහුවේ නෑනේ කෙනෙක්. අමිල මිනිස්සුන්ට වගේ ගුණධර්ම මේ කියන්නේ කෙලේ ගුණ සත්තුන්ට නැහැ නේද? මිනිස්සු තියෙනවා නේද? මට මිනිස්සුන්ට වැඩි තියෙනවා. මිනිස්සුන්ට වැඩි හොඳට තියෙනවා සත්තුන්ට. තේරෙන්නේ නැහැ කියන එක. හරි උදාන්නා මේ කරන්න ඕනේ මොකද්ද? එහෙම නම් ඉතින් දැන් අද මේ තේරෙන රටේ හොරකම් සීර මල්ලා නෑ බල්ලන්ව ගෙනියලානේ පොලිස් බල්ලු දාලානේ. එහෙනම් ඉතින් මොකටද උන්ගේ ඉව ශක්තිය වැඩි නිසානේ උන්ව පාවිච්චි කරන්නේ. එහෙනම් බැරියලා මේ ඕක නියමිතේ මිනිස්සුන්ට තියෙන්න ඕනේ. ඉතින් ඉවතුනට කෙලේ ගුණ කියන එක නෑනේ. කෙලවල කොහෙද ගුණ තියෙන්නේ? කෙලවල ගුණ නෑ. ඕක කෙලේ ගුණ කියන උත්තරීතර වචනයක් චාමික මහත්තයා. ඒක ඇත්ත. නමුත් ඒක දැන් ඉන්නේ උහ දාගෙන කෙලවල මොකද්ද තියෙන ගුණ කියලා. නෝ උත්තරිනේ. කෙලවල ගුණයක් නෑ. ඉතින් ඒ තරමට මේ රට විකෘති භාවයට පත් කරගෙන තියෙන්නේ අපි. ඉතින් ඕවෙන් පිට වෙනවා. මම කිව්වේ ඒකනේ. දැන් ඕවට නේද කමෙන්ට්ස් දාන්නේ අපිට. අපිට විරුද්ධව දාන්නේ ඕවා කිව්වම හරිද? ඒක නිසා ඕන හරි පරිස්සම් වෙන්න ඕනේ. මම කමෙන්ට්ස් කපන්නේ ඒකනේ. මොකද අපේ කොල්ලෙක් එහෙම දැක්කොත් එහෙම සංවිධානයේ ඕක යනවනේ දිගටම. දැන් අර උකට හොඳ ලස්සන වචනයක් කියන්න අර ඌරා ඉන්නේ කොහෙද? මඩවලේද එළියේ දින් වැඩි ඌ. මඩ ඌ මඩ නාලා ඌ යනවා. ළමයිට කොහේ හරි කසිපු ටිකක් පිළිුණාද දන්නේ නැහැ. හරි කසිපු හැමතැනම තියෙන හංගල දැන්. ඌ යනවා සිංහෙක් ගාවට කියලා ඒ අඩු වරෙන්ඩෝ මාත් එක්ක ගහ ගන්න කියනවා. තේරෙනා කියන එක. අරුදින් නිදාගෙන ඉන්නේ සිංහයා. ඌ ඉතින් පොඩ්ඩක් අරලා බලන්න අඩු මූට මේ මොකද්ද මේ ඇවිල්ලා තියෙන කුලප්පුව කියලා බලනවා. දලවර සිංහයාට තේරෙනවා මූ මේ අඬ ගන්න මොකද දන්නවද? ඌත් එක ගහගත්තා ඌගේ මඩ ගෑවෙනවානේ සිංහයා කියන්නේ. ඒ වගේ ওই කමෙන්ට්ස් වලට උත්තර දුන්නොත් අපිට මඩ ගෑවෙනවා. ඒ මඩ ගාවන්න තමයි ওই කමෙන්ට්ස් දාන්නේ. අපි බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ. මොකද පුතා? ඔක අපල දැම්මම ඉවරයි. තේරෙන්නේ කියන එක හරිද? ඒ වගේ රටක අපි මේ වැඩ කරන්නේ. හොඳට ඉතේ තියාගන්න. ඉතින් මේවෙන් හැදෙන මිනිස්සු ඉන්නවා චාමික මාත් අපි කොහොම කිව්වද? අපි ළඟ වෛරයක් කරෝදයක් නැහැනේ. ඉතින් මේ රටේ බුද්ධිමත්තු වැඩි වුණොත් රට හැදෙයි. තේරෙන්නේ කියන්නේ අපේ සංසාරයෙන් එවලා තියෙන දේ අපි මේ කරන්නේ ඩියුටි අපි හරියට කරලා යනවා. ඒ ඩියුටි හරියට කරනකොට අපිට සංසාරේ මේ බොහොම ඉක්මනට යන්න පුළුවන් ඉලක්කයට යන්න පුළුවන් වෙයි. තේරෙන්නේ කියන එක. ඒ ආරෙන්නේ ඉතින් අර එච්චරයි කියන්නේ බලමු මොනවද වෙන්නේ කියලා. හොඳයි. විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්නේනි අපේ වැඩසටහන හමාර කරන්නත් කාලය ඇහිලා. ශතවර්ෂයක අත්දැකීම් කියන්නේ ඒක අපිට සුළු කොට ලඝු කොට තකන්නට බෑ. අවුරුදු 100ක් කියන්නේ. දශක 10ක අත්දැකීම් ජීවන රහස් ඉතාම වැදගත් වෙනවා. ශතවර්ෂාධික මතකයක් එක්ක කොහොමද අවසාන වශයෙන් ඔබතුමා අපේ සමාජයට දෙන පණිවිඩය වෛද්‍ය රහස් මේ සියලු කාරණා කොහොමද ගලපලා අපිට විස්තර කරන්නේ? මේක අපිට වැදගත්ම කරුණක් තියෙනවා කියන්න. දැන් මේ අපි ලෝකයේ ගත්තාම තියෙනවනේ එක එක ප්‍රාන්ත වගේ තියෙනවනේ. මම කියවර ඉන්දියාවේ ඒ රටවල් වල වැඩි ඕනේ ලංකාවම ගත්තාම ලංකාවේ මිනිසුන්ට ආහාර ගැනීමේදී ඒ පළාත් අනුව වෙනසක් තියෙනවා. එහෙමයි. අපි දැන් ලංකාවේ හැමතැනම ජීවත් වෙලා තියෙන වැඩ කරලා තියෙනවනේ. ඒ පළාත් අනුව Tamanට වැදගත් වෙන ආහාර වර්ග වෙනම තියෙනවා. නමුත් කරුමේ තමයි කියන්නේ. කරුමෙට ඒ පළාත් අනුව ජනතාව ඒවා තෝරගෙන නැහැ. තෝරන්න ඕනනේ. සමහර එහෙම වෙනවනේ. දේශීය හැටියට වාසේ. දේශීය හැටියට. නමුත් ඒ පිළිබඳ පරේක්ෂණයක් වූ ආහාර පිළිබඳ විශාල සංගණනයක් හරියට කළා නැහැ. ඒකට වැදගත්ම කරුණ තමයි අපි කියවනේ දැන් දේශයේ අනුව තියෙනවනේ පළතුරු වර්ග එක දේවල් අපි කිව්වනේ ඒක දිගට කියන්න ඕන කතන්දරයක්. ඒ පිළිබඳ අධ්‍යයනයක් හරියට කළා නැහැ. ඒ නැති හින්දා තමයි ওই ලෙඩ රෝග වැඩිවීමට එක හේතුවක් උනේ. දැන් අපිට නාවල නේද? ඒ බිබිලේ දොඩම් ඒව නැතිවීමද මේක අභාග්‍යයට හේතුව? නෑ මොලේ නැතිකමනේ. මිනිස්සු කල්පනා කරන්න ඕනනේ. හිතක් ගත්තාම
අපි කියවන්න දේශගුණේ අපි දන්නවා දේශගුණේ ලංකාවේ හැම පළාත්ම දේශගුණේ වෙනකොට ඒ දරුවෝ දන්නවා ඊට වැඩි හොඳට. දන්න ඔන්න අපි කියනවානේ ඔන්න වස්සක් එනවා. ඔය දරුවෝ දන්නවා හොඳට ඒක. අනිත් අය ඉන්නවනේ දැන්. අපි මේ එකට ඉන්න අය නමුත් එතෙන්දී ආහාර ගැනීමේදී ආහාර තෝරා ගැනීම දන්නේ නැහැ. දන්නේ නැහැ. අපි දැන් වෙළඳපළට ගියාම දැන් වෙලා තියෙන්නේ දේශ ගුණය සහ ආහාර අනුව තෝරා ගන්න යන්නේ නැහැ. තෝරන්නේ නැහැ. දැන් කාර්ය බහුලයිනේ අපිට දැන්. කාර්ය බහුල එක ඇත්ත. ගන්න උනාට ඉන්න අය කල්පනා කරන්න ඕන මම මේ අද අපි මේ ඇයිලේ කේක මාස තියෙනවනේ. මාස 90 තමයි ආහාර ගන්න ඕන. එහෙම ගන්නෙ නැහැ. ගන්න නැත්තේ මොනවත් නෙමෙයි. තිබුණ ගිය ගමන් මේකද එහෙමනේ. ඒ හින්දා රජයේ යුතුයකම වෙන්න ඕන ඒ පළාත් අනුව ඒ අයට ආහාර ගැනීමේදී ක්‍රමයක් හදන්න ඕන. හදන්නේ නැහැ. හදන්න දන්නෙත් නැහැ. ඒ හින්දා එකක් තමයි ඒක. ඒක අනිත් කරුණ තමයි දේශගුණය කියනවානේ දැන්. අපි දන්නවා සමහර අයට නයි කිඹුන් යන්න ගන්නවා. යනවනේ කිඹුන් යනවා එක එකනකොට ඒ ගැන ඒ අය දන්නෙත් නෑ දරුවෝ දන්නෙත්. ඒ ගැන හිතන්න ඕනේ මේ අප්‍රේල් මාසේ. තියෙනවනේ අපි දන්නව නේද? මේ ආවල් මාසේ. ඒ මාස 90 දේශගුණයේ වෙනසක් වෙන බව මිනිස්සු හරියට දන්නෙත් නෑ. දන්න එක කියා දෙන්නෙත් නෑ. ඔබතුමා කියන්නේ වෛද්‍යතුමනි ඒ මාසයට අදාළ කාලයට අදාළ විදිහට ආහාර රටාවත් වෙනස් කරගත යුතුයි කියලා. කරන්න ඕන. ඔව් කරන්න ඕන කෙරෙන්නේ නෑ. අපි කියන්නේ කරන එකට වෛද්‍යවරු දන්නෙත් නෑ. සමහර විට දොස්තරලා දන්නෙත් නෑ. ඒ කට්ටිය දන්නෙත් නෑ. ඒගොල්ලෝ කියන්නේ මසු විබතුවේ කන්න කිය නේද? ඒකට මම එනවා. දැන් එතකොට අපි දැනගන්න ඕන මේ කාල වෙනුව මේ විදියට ආහාර වඩ ගන්න ඕන. නමුත් ඒ ගැන ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඕන එකක් කන්න කියනවා. එද මහත්තුරුත් කියනවා දොස්තරලාත් කියනවා. දැන් වෛද්‍යතුමනි ඔබතුමාගේ නිරෝගී භවයේ රහසත් අපිට කියා දෙන්නකෝ මේ සියවසක් නිරෝගී සුව විඳීමේ පරමාවශ දීර්ඝායුෂ වින්දනය කිරීමේ රහසත් අපිට අපි කරේ දැන් මම 100ක් නෑ. 100ට ළඟයිනේ. ඔව්. එතකොට අපිට කියන්න තියෙන්නේ එක මම දැන් පළවෙනි එක තමයි දරුවන්ව මේ විදිහට හදන්න ඕන. එහෙමයි. කිසිම ගෙදරක දරුවන් හරියට හදන්නේ නැහැ. ඊළඟට දරුවෝට සමහර අය කියනවා මම ගියා යන එන තැන් දන්නවනේ සමහර අය කියනවා මේ පුතා අරිනවා සිගරට් ගේන්න. මේ පුතාව අරිනවා සිගරට් එකක් ගේන්න. මේ දැන් වෙන වැඩ. ඔබතුමා ඒවල් නැහනේ. ඔබතුමා හරලා නෑ ලංකාවේ ඒ විදිහේ ඒවා දෙනවා ඉතින්. Tamanට හුරු වැඩේට දෙනවා. අපි දන්න කාලෙක දැන් නම් මං හිතන්නේ දුම්පානය පොහුදුරට අඩුයි. එතකොට අපි ගෙමි ඥාතීන් ඉන්නවා. ඥාතීන්නුත් හරියට ඒවා පිළිපදින්නේ නැහැ. එතකොට අපිට තියෙන්නේ එක දරුවන්ගෙන් පටන් ගන්න ඕන. ඊළඟට දරුවෝ ළඟට පාසල් වලට දැන්වන්න ඕන. අධ්‍යාපනය එක අධ්‍යාපනයෙන් යන්න ඕන ඉස්සෙල්ලා. ඊට දරුවන්ට අහල පහල ඉන්න අයට ඒගොල්ලන්ට අඟවන්න ඕන මේ වේද යන්න. දැන් අපි කියමු දුම්පානේ දැන් අඩු වුණාට අනිත් ඒවා කන බොන ඒවා සේරම වෙළඳාම මතින් තමයි තියෙන්නේ. වසවිස. දැන් අපි කතා කරනවානේ වසවිස දෙන්න බෑ. ඒ වෙලෙන්දෝ කරන්නේ ඒ වැඩේම එහෙම කරනවා. ඔව් වෛද්‍යතුමනි දැන් ඔබතුමා මේ මතක ඇති කාලයක සුරා සූදුවට උඩගෙඩි දීමක් භාවිතයක් නැහැ. දැන් අපි දන්න කාලෙක දැන් අපි දැන් සෑහෙන වයසක්නේ. ඒ කාලෙත් විශේෂයෙන් මේ අපේ විජේරත්න මහත්තයා ඕකට සෑහෙන අරගලයක් කෙරුවා. එහෙමයි. ඒ කරන අරගලයට මාධ්‍යයෙන් දෙන්නේ නැහැ. ඉතින් අපි මොකද කරන්නේ? දැන් වෛද්‍යතුමනි දැන් මේ නිහල් විජේරත්න මැතිතුමත් එක්ක කරපු අරගල ගැන මේ ඔක්කොම නිර්වෝල් මතකයක් තිබීම පුදුම සාගතයක්. අපි කියනවා අවුරුදු 10 වෙනකම් මන්ද දශකයේ ඊට පස්සේ කෙලිලෝල් දශකයේ බල දශකයේ ඊට පස්සේ වර්ණ දශකයේ ඊට පස්සේ හායන දශකයේ එහෙම ගිහලා මොහොමෝල දශකයේ මේ වගේ අපේ දශක චක්‍රය ඔබතුමා අතික්‍රමණය කළා. මේ සියවසට ලං වෙනකොටත් හොඳ මතකයක් එක්ක ඉන්නේ මේ ප්‍රඥා දශකයේ වගේ තාම මේකක් කියමු. මේ අහන අයටයි මේ ඉන්න වටේ ඉන්න අය අපෙන් වෙන වරදක් තියෙනවා. සමහර ඒවා හරියට මතක් කරන්නේ නැති එක.
අතීතයේ තියෙනවට මතක තියෙනවනේ දැන් ලංකාවේ විශේෂයෙන් මම නැතවරක් කියන්න ඕනේ. මිනිසුන්ට මතක නැහැනේ ගොඩක් ඒවා. නේද? මිනිසුන්ට කලින් කරපු දේවල්, කරිත් මේවා. ඒවා හරියට මතක නැහැ. මම දන්න තරමට බොහෝ ගුරුවරුන්ට මතක තියෙනවා. මොකද ඒගොල්ලෝ නිතර වැඩ කරගෙන දැන් නිහාල් විජේරත්න මහත්තයාට මතක තියෙනවනේ. ඒක ලොකු දෙයක්නේ. ඉතින් අපි දැනට අපේ වැඩසටහනක් ආයි යන්න ඕන මතක් කිරීම පිළිබඳ. හොඳයි. අපි නිහාල් විජේරත්න මහත්තයාට කියනවා අපේ චාන මහත්තයාට කියනවා මතක හිටීම ගැන එකක් කරමු අපි. හොඳයි. මතකය පිළිබඳව අපි නේ දශකයකට දශක දෙකකටත් වැඩි මතකයක් මේ තියෙන්නේ. ඊටත් නේද සියවසක මතකයක්. අපි මතකය පිළිබඳ වෙනම වැඩසටහනක් අපි කරමු. ඒ කියන බලාපොරොත්තුව ප්‍රාර්ථනාවත් එක්ක අපි වැඩසටහන හමාර කරන්න ඕනේ. අපේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති දේශමාන නිහාල් විජේරත්න මැතිතුමනි අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය ඔබතුමාට පුද ගන්නවා. අද අපේ වැඩසටහනට පැමිණිලා විශාල අපිට ඉතා අභිමානයක් සියවසක මතකයක් අවදි කර අපේ රටේ ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න ශූරීන් ඔබතුමාට අපගේ ප්‍රණාමය ප්‍රසාදය අපේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ අපි නැවත වතාවක් ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා බිහිදොරින් නිවන් දොරට අපේ කණ්ඩායමින් වැඩසටහන හමාර කරන්නට අපේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරන්නේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු උපසභාපති සංගීත විශාරද දේශීය වෛද්‍ය අමිල විජේරත්නේනි. ඔව් මෙහෙමයි චාමික මහත්තයා උරුමය ගැන මගේ මාතෘකාව වුණේ අද. එතකොට උරුමදී ස්වභාව ධර්මයෙන් විශ්වයෙන් ලබා දෙනවා. ඒක තමයි රහස. ඒක තමයි ස්වභාව ධර්මය. අමිල මෙතුමට මොන හරි චාමික මහත්තයාටත් අපි ස්තුති පුදු කරනවා මේ වගේ අවස්ථාවක් හදලා දීපේ. අපේ නිහාල් විජේරත්න මහත්තයාට අනේක ස්තුතියක් කරන මේවා මේ බලෙන් කරන වැඩක් නෙවෙයි මේවා පිනට වෙන වැඩක්. එහෙමයි. දැන් ගොඩක් තැන්වල තියෙනවානේ පින කියලා අපි දන්නවානේ. විශේෂයෙන් විජේරත්න මහත්තයාට පිනක් වෙනවා, ස්තුතියක් වෙනවා මේවා නැවත මතක් කරලා දීම ගැන. විශේෂයෙන් චාමික මහත්තයාට අමිල මහත්තයාට සියොස් ස්තුතිය කරනවා. හොඳයි. ඔව්. ලැබිය යුතු දේ ඔබතුමා අර මතක් කළා වගේ උරුමය ගැන කතා කරමු නිසා පහළ වෙනවා. දැන් ඔබතුමා දන්නවා සමහර කුසල් වඩන පින්වන්ත මිනිස්සුන්ට දන් දෙන ත්‍යාගශීලී මිනිස්සුන්ට ඒ අය මෙලොව ජීවත් වෙනකොටම දිව්‍ය තලවල විමාන පහළ වෙලා කියලා ධර්මයේ සඳහන් වෙනවා නේද? එතකොට නන්දිය උපාසක. ඔව් මට හම්බ වෙලා තියෙනවා භාවනා යෝගී ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ වැඩ ඉන්නේ කැලේක. උන්වහන්සේ මට දවස් ගානක් කියලා දෙනවා. මහත්තයා කෑම නැති දවස්වල මෙන්න කුරක්කන් රොටියකුයි වඩේකුයි තියෙනවා. කවුද ගෙනාවේ කොහොමද එතනට ආවේ දන්නේ නැහැ. හරිද? උන්වහන්සේ හිතලු කතා නේද? නෑ එහෙම වෙන්න බෑ. ඊට පස්සේ පුදුම කියන්නේ මම උන්වහන්සේට කිව්වා තෙල් පොඩ්ඩක් භාවිතා කරන එක අඩු කරන්න කියලා. උන්වහන්සේ මාසෙකට පස්සේ මට කතා කරලා කිව්වා දැන් මේ වඩේකේ තෙල් නෑ කියලා. හරිද? ඒකයි මම කියන්නේ. දැන් ලැබිය යුතු දේ ලැබෙනවා. දැන් දිව්‍ය තලවල අමෘතය පහළ වෙනවා නේද? දෙවියන්ට. දැන් හැබැයි හිතන්න නිහාල් මහත්තයා කිව්වා තිරිසන් ලෝකේ අපිට පේනවා තිරිසන් ලෝකේ මරාගෙන කරනවා. දෙවියෝ පේන්න හිටියොත් දෙවි කෙනෙක්ව රවට්ටම් පැත්තකට අරන් ගිහලා අනිවාර්යයෙන්ම රත්තරන් බරු ටික හොරගම් කරනවා. ඊට පස්සේ නියපොත්තක් හරි ගලවලා මේ අහවල් දෙයියන්ගේ නියපොත්ත මෙච්චර ගණන් මේක ගන්න කියලා පාරේ විකුණන මට්ටමට අපේ මිනිස්සු ඒ තරම් පෙරේතයි. මස් කන්නේ හින්දානේ මාළු කන්නේ ඒ හින්දානේ Tamanට අයිති දෙයක්ද නැහැ. අපේ ඉස්සර චාමික මහත්තයා රත්තරන් බඩුවක් උකස් කරලා තියෙද්දි ඒක වෙන කෙනෙක් ගන්නෙ නැහැ. ඒක ශාපලද දෙයක් කියලා. හැබැයි අපිට පේනවා මාළු කෑල්ලේ ලේ බේරෙනවා. මස් කෑලි ලේ පෙරෙනවා ගේනකොට ඒක තම්බගෙන බැදගෙන බාබකියු දාගෙන හරි කන මානසිකත්වයට වැටුණා කියන්නේ. ඒ නිසා පින්වතුනි ඔබට සබුද්ධික භාවයමයි අපි මේ විහිදුර නිවන් දොරට පූජා කරන්නේ. එය ඔබ දායාදයක් කොට ධර්ම දායාදයක් කොට අරන් නිවනින්ම සැනසෙන්න කියලා ඔබට සිහිපත් කරනවා. තෙරුවන් සරණයි.